හරි. එහෙනම් අපි පටන් ගමු වැඩේ. ආයුබෝවන් සියලු දෙනාටම. ඒතර අපි අද දවසේ මේ සම්බන්ධ වෙන්නේ 15 වෙනි ඒකකය. පොඩි ඒකකයක්. 15 වෙනි ඒකකය සාකච්ඡා කරන්න. මේක ළමයිනි භෞතික විද්‍යාවට අයිති ඒකකයක්. ඒ නිසායි භෞතික විද්‍යාවට අයිති ඒකකය මේනකොට ඉගෙනගෙන තියෙනවා නම් සමහර වෙලාවට සමහර තැන්වල තරමක් සංකීර්ණ දේවල් තියෙනවා. ඒ නිසා ඒවා ගැන පොඩ්ඩක් අවධානයෙන් අහගෙන බලාගෙන ඉන්න. හරිද? right. හරි. මාතෘකාව ලියා ගන්න 15 වෙනි එකේ මාතෘකාව ලියා ගන්න පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පිළිබඳ දැනුම මානව අවශ්‍යතා සඳහා යොදා ගැනීම. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පිළිබඳ දැනුම මානව අවශ්‍යතා සඳහා යොදා ගැනීම. හරිද? right. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පිළිබඳ දැනුම මානව අවශ්‍යතා සඳහා යොදා ගැනීම. හරි. දැන් අහගෙන ඉන්න. අපි දන්නවා අපේ අවට පරිසරයේ පදාර්ථ තියෙනවා ඝන, ද්‍රව, වායු ආදී වශයෙන් ආකාර තුනකට වෙන් කරනවා. හරිද? එතකොට මේ වෙන් කරන පදාර්ථවල විවිධාකාරයේ යාන්ත්‍රික ගුණ අන්තර්ගත වෙලා තියෙනවා. හැබැයි මේ යාන්ත්‍රික ගුණ අතරින් ඊටාම වැදගත් වෙන ප්‍රැක්ටිකලි ඊටාම වැදගත් වෙන යාන්ත්‍රික ගුණයක් තමයි මේ පදාර්ථවල ප්‍රත්‍යස්තභාවය කියලා කතා කරන්නේ. ළමයිනි ප්‍රත්‍යස්තභාවය කියන සාධකය අපි කතා කරන්න කලින් මම මෙහෙම කිව්වොත් එහෙම පදාර්ථවල ප්‍රත්‍යස්තභාවය කියන එක අපිට විවිධාකාරයේ දේවල් සඳහා උවමනා වෙනවා. මම ඔයාලගේ ටියුට් එකේ උඩින් චූටි හැඳින්වීමකුත් දීලා තියෙනවා. අපි හිතන්නකෝ සරලම සිද්ධියක් ගත්තොත් එහෙම ඔය මේ පේපර් සම්බන්ධ කරගෙන එහෙම නැත්නම් ඔය අපි කියන්නේ පේපර් ක්ලිප් කියලා කියන්නේ. පේපර් ක්ලිප් එකක් හදන්න, ඒ වගේම හැට කටුවක් හදන්න. මෙන්න මේ වගේ සරල ද්‍රව්‍යයක් නිෂ්පාදනය කරන්නට ද්‍රව්‍යයක් තෝරා ගැනීමේ සිට ඊටාම සංකීර්ණ ද්‍රව්‍ය තෝරා ගන්නවා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කොන්ක්‍රීට් එකක් දාන්න කම්බි තෝරා ගන්න එක. ලෝහ පාලම් හදන්න උවමනා ලෝහේ තෝරා ගනින්න. වාහනයක ෂොක් ඇබ්සෝබර් එක සඳහා උවමනා ලෝහ තෝරා ගනින්න. මෙන්න මේ වගේ සංකීර්ණ දේවල් තෝරා ගැනීමේදී පවා අපිට මේ ප්‍රත්‍යස්තතාවය කියන සාධකය ඉතාමත් වැදගත් වෙනවා. හරිද? හරි. හරි. සයින් දෙකේ හරිද? හරි. 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 එතකොට මෙන්න මේ කියන ගුණාංගය තමයි අපි එහෙනම් මේ කතා කරන්න යන්නේ. හරිද? මෙන්න මේ කියන ගුණාංගය තමයි අපි කතා කරන්න යන්නේ. එතකොට අපි පාඩම මෙන්න මෙහෙම පටන් ගමු. හරිද? දැන් තාම මම ප්‍රත්‍යස්තතාවය කියන්නේ මොකක්ද කියන එක කිව්වේ නේ. මම කිව්වේ ප්‍රත්‍යස්තතාවය කියන යාන්ත්‍රික ගුණාංගය ඉතාම වැදගත් වෙනවා විවිධාකාරයේ නිර්මාණ සඳහා ද්‍රව්‍ය තෝරාගනිද්දී. හරිද? right ඒක ටික විතරයි කිව්වේ. හරි. ඒ නිසා මෙන්න මෙහෙම විදිහට පටන් ගන්නවා. දැන් අපි කිව්වොත් එහෙම අපි අවට පරිසරයේ තියෙන සියලුම ද්‍රව්‍ය අපි අවට පරිසරයේ තියෙන සියලුම ද්‍රව්‍ය බාහිර බලයකට යටත් කරපුවාම එහෙම නැත්නම් සරලව කිව්වොත් බාහිර බලයක් ලබා දුන්නොත් එහෙම ඒ වගේ හැඩය වෙනස් වෙනවා. ඕනෑම ද්‍රව්‍යයකට බාහිරින් බලයක් ලබා දීපුවම ඒකේ හැඩය වෙනස් වෙනවා. මෙන්න මේ හැඩය වෙනස් වීමට අපි කියනවා මේ වස්තුව විරූපණයකට ලක් වෙනවා කියලා කියනවා. විරූපණය. හරිද? මේ වස්තුව විරූපණයකට ලක් වෙනවා කියලා කතා කරනවා. එතකොට මේ වස්තුව විරූපණය වන ප්‍රමාණය සහ ස්වභාවය. ඒ කියන්නේ හැඩේ වෙනස් වීමේ ප්‍රමාණය සහ ස්වභාවය. ලබා දෙන බාහිර බලය මත වගේම ඒ වස්තුවේ හැඩය සහ වස්තුවේ ව්‍යුහය මතත් උන්න තීරණය වෙනවා. එනද? ඒ අනුව ගත්තාම මෙන්න මේ විරූපණය ප්‍රධාන ආකාර තුනකට වෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ වස්තුවක හැඩේ වෙනස් වීමේ ආකාර ප්‍රධාන ආකාර තුනකට වෙන් කරන්න පුළුවන්. මොනවද මේ ප්‍රධාන ආකාර තුන? අන්න අපි කතා කරනවා ඒකමාන විරූපණය කියලා එකක් තියෙනවා. ඒකමාන විරූපණය කියලා එකක් තියෙනවා.
ඊළඟට ද්විමාන විරූපණය කියලා එකක් තියෙනවා. අනිත් එක අපි කතා කරනවා ත්‍රිමාන විරූපණය කියලා. ත්‍රිමාන විරූපණය. පැහැදිලිද? ඒකමාන විරූපණය, ද්විමාන විරූපණය සහ ත්‍රිමාන විරූපණය කියලා ඔන්න ආකාර තුනක් කතා කරනවා. හරිද? හරි. මම මේ ටික කතා කරද්දී ඔයාට දීපු ටියුට් එකේ පළවෙනි පිටුවත් පොඩ්ඩක් පෙරලගෙන ඉන්න. හරිද? පළවෙනි පිටුවත් පොඩ්ඩක් පෙරලගෙන ඉන්න. හරිනේ? හරි. අපි ඔතෙන්ට නම් චූටි සටහනක් දාගමු බලන්න. පොඩ්ඩක් දාගන්න බලන්න. 15 එක කියලා අනුමාත්‍රකාව ලියා ගන්න. 15 එක කියලා අනුමාත්‍රකාව ලියා ගන්න. ප්‍රත්‍යස්තතාවයේ පිළිබඳ දැනුම භාවිතා කිරීම. ප්‍රත්‍යස්තතාවයේ පිළිබඳ දැනුම භාවිතා කිරීම. ප්‍රත්‍යස්තතාවයේ පිළිබඳ දැනුම භාවිතා කිරීම. හරිද? හරි. එක වාක්‍යයක් මෙන්න මෙහෙම ලියා ගන්න බලන්න. ලියා ගන්න. පදාර්ථයන්ගේ ප්‍රත්‍යස්තතාවයේ නැමැති යාන්ත්‍රික ගුණාංගය පදාර්ථවල ප්‍රත්‍යස්තතාවයේ නැමැති යාන්ත්‍රික ගුණාංගය පදාර්ථවල ප්‍රත්‍යස්තතාවයේ නැමැති යාන්ත්‍රික ගුණාංගය ප්‍රත්‍යස්තතාවයේ නැමැති යාන්ත්‍රික ගුණාංගය YouTube වල යනවා නේද මම හිතන්නේ. හරිද? right. මගේ YouTube වල පොඩි අවුලක් තියෙනවා මම හිතන්නේ. හරි කමන්නේ අවුලක් නෑ. හරිද? ප්‍රත්‍යස්තවල යාන්ත්‍රික පදාර්ථවල ප්‍රත්‍යස්තතාවයේ නැමැති යාන්ත්‍රික ගුණාංගය විවිධ ද්‍රව්‍යයන් තෝරා ගැනීමේදී විවිධ ද්‍රව්‍යයන් තෝරා ගැනීමේදී විවිධ ද්‍රව්‍යයන් තෝරා ගැනීමේදී ඉතා ප්‍රයෝජනවත් වේ. ඉතා ප්‍රයෝජනවත් වේ. ඉතා ප්‍රයෝජනවත් වේ. right ඊළඟ තේරුම. ඊළඟ තේරුම. අපාවට පරිසරයේ ඇති අපාවට පරිසරයේ ඇති අපාවට පරිසරයේ ඇති සෑම වස්තුවක්ම අපාවට පරිසරයේ ඇති සෑම වස්තුවක්ම බාහිර බලයකට යටත් කළ විට බාහිර බලයකට යටත් කළ විට නැත්නම් බාහිර බලයකට යටත් වූ විට ඒවායේ හැඩය වෙනස් වේ. ඒවායේ හැඩය වෙනස් වේ. ඒවායේ හැඩය වෙනස් වේ. ඒවායේ හැඩය වෙනස් වේ. මෙලෙස හැඩය වෙනස් වීම මෙලෙස හැඩය වෙනස් වීම මෙලෙස හැඩය වෙනස් වීම මෙලෙස හැඩය වෙනස් වීම හැඩය සිදුවන වෙනස් වීම විරූපණීය ලෙස හඳුන්වයි. විරූපණීය ලෙස හඳුන්වයි. මෙලෙස හැඩය වෙනස් වීම විරූපණීය ලෙස හඳුන්වයි. විරූපණීය ලෙස හඳුන්වයි. වස්තුන්ගේ සිදුවන මෙම විරූපණය වස්තුන්ගේ සිදුවන මෙම විරූපණය වස්තුන්ගේ සිදුවන මෙම විරූපණය වස්තුන්ගේ සිදුවන මෙම විරූපණය ලබා දෙන බලයේ විශාලත්වය මතත් ලබා දෙන බලයේ විශාලත්වය මතත් ලබා දෙන බලයේ විශාලත්වය මතත් ස්වභාවය මතත් ස්වභාවය මතත් ලබා දෙන බලයේ විශාලත්වය මතත් ස්වභාවය මතත් රඳා පවතී රඳා පවතී රඳා පවතී ස්වභාවය මතත් රඳා පවතී ඒ අනුව ඒ අනුව ඒ අනුව ඒ අනුව ඒ අනුව විරූපණය ප්‍රධාන ආකාර තුනකට විරූපණය ප්‍රධාන ආකාර තුනකට විරූපණය ප්‍රධාන ආකාර තුනකට වෙන් කළ හැකියි වෙන් කළ හැකියි විරූපණය ප්‍රධාන ආකාර තුනකට වෙන් කරන්න පුළුවන් right ලියා ගන්න ඒකමාන විරූපණය ද්විමාන විරූපණය ත්‍රිමාන විරූපණය ඒකමාන විරූපණය ද්විමාන විරූපණය ත්‍රිමාන විරූපණය හරිද right ගන්න බලන්න ඒකමාන විරූපණය කියලා අහගන්න බලන්න මොකද්ද ඒකමාන විරූපණය කියලා කියන්නේ කියලා දැනද ඒකමාන විරූපණය කියන්නේ මොකක්ද කියන එක බලන්න හරි
ළමයිනි අපි ගත්තොත් එහෙම කම්බියක් වගේ වස්තුවක් එහෙම නැත්නම් රබර් දණ්ඩක් වගේ වස්තුවක් ගත්තොත් මේක එක කෙලවරකට සම්බන්ධ කරලා අනිත් පැත්තෙන් අපි ඇදීමකට ලක් කරොත් අපි යනවා බලයක් ලබා දෙනවා. අපි දන්නවා මේකේ දිග වැඩි වෙනවා කියලා දන්නවා. මේකේ දිග වැඩි වෙනවා. හරිනේ? මේකේ දිග වැඩි වෙනවා. එතකොට දිග පළල උස ඝනකම ඒ වගේ වට කියනවනේ අපි මාන කියලා කියනවා. එහෙමද? ඔය දිග පළල උස අරවලමට කියන මොනවද? මාන කියලා කියනවා. එතකොට දැන් මෙන්න මේ දණ්ඩක් වගේ වස්තුවක් ගත්තොත්, කම්බියක් වගේ වස්තුවක් ගත්තොත් මේකට ලබා දෙන බලයක් හේතු කොටගෙන මේකේ දිග වැඩි වෙනවා. දිග වැඩි වෙනවා. කවුරු හරි කියයි මහත අඩු වෙන්නේ නැද්ද කියලා. ඔව්. කිසියම් ප්‍රමාණයක් අඩු වෙනවා. නමුත් ඒකේ ප්‍රධාන වශයෙන් පේන්නේ මොකද්ද? දිගේ තිද්දර වැඩි වෙන්නේ පේන්නේ. ඒ කියන්නේ අන්න අපි කියනවා එක මානයක් ඔස්සේ මෙයා විරූපණය වුණා. එක මානයක් ඔස්සේ මෙයාගේ හැඩය වෙනස් වුණා. ඉතින් මෙන්න මේ අවස්ථාවලදී තමයි අපි කියන්නේ එහෙනම් මෙන්න මේ වගේ වලට තමයි අපි කියන්නේ මොකද්ද? ඒකමාන විරූපණයක් කියලා. ඒකමාන විරූපණයක්. එක මානයක් ඔස්සේ අන ප්‍රමාණය සිද්ධ වෙන වෙනස් වීම. අපි කියන මොකද්ද? ඒකමාන විරූපණය කියලා. හරි නේද? හරි. ලියා ගන්න විදිහට. කම්බියක් රබර් දණ්ඩක් වැනි වස්තුවක් ගෙන කම්බියක් රබර් දණ්ඩක් වැනි වස්තුවක් ගෙන කම්බියක් රබර් දණ්ඩක් වැනි වස්තුවක් ගෙන එහි දිග ඔස්සේ අදින ලැබූ විට 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 දිගෙහි වැඩිවීමක් සිදු වේ. දිගෙහි වැඩිවීමක් සිදු වේ. දිගෙහි වැඩිවීමක් සිදු වේ. මෙය ඒකමාන විරූපණයකි. මෙය ඒකමාන විරූපණයකි. මෙය ඒකමාන විරූපණයකි. මෙය ඒකමාන විරූපණයකි. හරිද? දැන් මම මේ උදාහරණයක් ගත්තේ දිග වැඩි වෙනවා කියන සිද්ධිය. දැන් අපි හිතන්නකෝ රබර් දණ්ඩක් වාගේ එකක් අරගෙන තෙරපීමකට ලක් කරොත් එහෙනම් ඒක මොකද වෙන්නේ? දිග අඩු වෙනවා. එතකොට ඒකත් ඒකමාන විරූපණය තමයි. තේනද? ඒකයි මම ඔතන පැහැදිලිව දුන්නේ. මෙය ඒකමාන විරූපණයකි. හරිද? ඒකමාන විරූපණයයි නෙවෙයි ඒකමාන විරූපණයකි. හරිද? ඒතර ඇදපුවාම දිග වැඩි වෙනවා වගේම සම්පීඩනයකට ලක් කරොත් එහෙම ඒක දිග අඩු වෙනවා. ඒතකොට ඒකත් මොකද්ද? දිග ඔස්සේ සිදුවන විරූපණයක්. ඒ නිසා අපි ඒකට කියනවා මොකද්ද? ඒකමාන විරූපණය. හරි නේද? හරි. ඊළඟට අපි බලමු. ඉතින් මේ වගේ පින්තූරයක් අවශ්‍ය නම් ඔතන අරගත්තට කමන්නේ මම ටියුබ් එකේ පොඩි පින්තූරයක් දීලා තියෙනවා. අවශ්‍ය නම් මේ පින්තූරය අරගත්තට කමක් නැහැ. හරිද? හරි. අවශ්‍ය නම් ඒ වගේ අරගත්තට කමක් නැහැ. හරිද? හරි මේ විදිහට බලයක් දීපුවම මේකේ දිග ඔස්සේ ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ. හරිද? හරි. ඊළඟට අපි බලමු ද්විමාන විරූපණය කියන්නේ මොකක්ද කියලා. ලියා ගන්න බලන්න ද්විමාන විරූපණය. ද්විමාන විරූපණය. හරිද? ද්විමාන විරූපණය. හරි. ද්විමාන විරූපණය කියන්නේ මොකක්ද කියලා බලන්න. හරි. ළමයිනි දැන් අපි මෙන්න මේ වගේ තහඩුවක් වගේ වස්තුවක් ගත්තා. හරිද? රබර් ෂීට් එකක් වගේ වස්තුවක් ගත්තා. මේකේ අපි මෙන්න මේ හැම මූණකටම බලයක් දීලා මේ පැත්තට අදිනවා. හැම මූණකටම මේ විදිහට බලයක් දීලා අදිනවා. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මේ හැම මූණකටම ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට අපිට පේනවා මෙයාගේ සම්පූර්ණ මේ ප්‍රමාණය වැඩි වුණා කියලා පේනවා. නේ? හැම මූණකක් ඔස්සේම එයාගේ ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරිද? හරි. අන්න අපි කියනවා එතකොට දැන් බලන්න මේකේ දිග ඔස්සේ වගේම පළල ඔස්සේත් මේකේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. දිග ඔස්සේ මේ පැත්තට පෙරියලා මේ පැත්තට පෙරියලා තියෙනවා. ඒ නිසා මාන දෙකක් විරූපණයකට ලක් වෙලා තියෙනවා. දිග සහ පළල කියන මාන දෙකම හැඩේ වෙනස්ලා තියෙනවා. එහෙනම් මෙන්න මෙවැනි අවස්ථාවලට අපි කියනවා මොකද්ද? ද්විමාන විරූපණය කියලා. පැහැදිලිද? ද්විමාන විරූපණය. හරිද? ලියා ගන්න. ලියා ගන්න. තහඩුවක් රබර් පාපිස්සක් වැනි වස්තුවක් සැලකුව විට රබර් පාපිස්සක් වැනි වස්තුවක් සැලකුව විට
රබර් පහ 20ක් වෙන වස්තු අස්සරකුයි. එහි තලයට සමාන්තරව එහි තලයට සමාන්තරව එහි තලයට සමාන්තරව එහි තලයට සමාන්තරව බල කිහිපයක් යොදා බල කිහිපයක් යොදා බල කිහිපයක් යොදා අදින ලැබූ විට අදින ලැබූ විට බල කිහිපයක් යොදා අදින ලැබූ විට බල කිහිපයක් යොදා අදින ලැබූ විට එහි සෑම පැත්තක්ම එහි සෑම පැත්තක්ම එහි සෑම පැත්තක්ම ප්‍රමාණයෙන් වැඩි වේ ප්‍රමාණයෙන් වැඩි වේ. එනම් වර්ගඵලයේ වැඩිවීමක් සිදු වේ. එනම් වර්ගඵලයේ වැඩිවීමක් සිදු වෙනවා. එනම් වර්ගඵලයේ වැඩිවීමක් සිදු වෙනවා. වර්ගඵලයේ වැඩිවීමක් සිදු වේ. මෙවැන්නක් විමාන විරූපණයක් ලෙස හඳුන්වනවා. මෙවැන්නක් විමාන විරූපණයක් ලෙස හඳුන්වනවා. මෙවැන්නක් විමාන විරූපණයක් ලෙස හඳුන්වනවා. විමාන විරූපණයක් කියලා කතා කරනවා. හරිද? හරි. මෙන්න මේ වගේ පොඩි පින්තූරයක් අඳගත්තට කමක් නෑ. හරිද? විමාන විරූපණය. මම ටියුට් එකේ දාලා තියෙනවා. ඒ වගේ පොඩි පින්තූරයක් දාලා තියෙනවා. විමාන විරූපණය. හරිද? රයිට්. ඊළඟට අපි යනවා ත්‍රිමාන විරූපණයක් කියන්නේ මොකක්ද කියන එක කතා කරන්නේ. ත්‍රිමාන විරූපණයක් කියන්නේ මොකක්ද කියලා කතා කරන්නේ. හරිද? ත්‍රිමාන විරූපණය. හරි. දැන් අපි ඔය දිග පළල උස ඝනකම වාගේ තියෙන ඝන වස්තුවක් සැලකුවොත් මම දැන් මෙතන මේ පෙට්ටියක් වගේ එකක් ඒක විතරක්ම කියලා හිතන්න එපා. හරිද? මේ වගේ ඝන වස්තුවක් සැලකුවොත්. ඒතර ඒකේ මාන තුනක් තියෙනවා. දිග පළල උස එහෙම නැත්නම් දිග පළල ඝනකම ඒ වගේ මොනවා හරි මාන තුනක් තියෙනවා. දැන් අපි කරන්නේ මොකද්ද? මේකේ හැම පෘෂ්ඨයක්ම ඇදීමකට ලක් කරනවා. මේකේ හැම පෘෂ්ඨයක්ම ඇදීමකට ලක් කරනවා. මේ හැම පෘෂ්ඨයක්ම ඇදීමකට ලක් කරනවා. දැන් එතකොට අපිට පේන දේ මොකද්ද? මේකේ හැම පෘෂ්ඨයකම ප්‍රමාණය වැඩි වෙනවා. ප්‍රමාණය වැඩි වෙලා අවසානයේදී මේ සමස්ත පරිමාව මොකද වෙන්නේ වැඩි වෙනවා. මෙයාගේ සමස්ත පරිමාව වැඩි වෙනවා. එයි හැම පෘෂ්ඨයක්ම ඇදීමකට ලක් කරද්දී එයාගේ සමස්ත පරිමාව මොකද වෙන්නේ වැඩි වෙනවා. අර එවල කිව්වාගේ සංකෝචනය කරද්දී පරිමාව අඩු වෙනවා. මේ දෙකම එක සිද්ධිය තමයි. නමුත් මම එක පැත්තක් කරගෙන පැහැදිලි කරනවා. එහෙනම් ළමයිනේ මාන තුනක් ඔස්සේ සිද්ධ වෙන විරූපණය අපි කතා කරනවා මොකද්ද? ත්‍රිමාන විරූපණය කියලා. පැහැදිලිද? ක්ලියර්. ත්‍රිමාන විරූපණය. ලියගන්න. රබර් ඝනකයක් වැනි වස්තුවක්. රබර් ඝනකයක් වැනි වස්තුවක්. විවිධ දිශාවලින් ඇදීමට ලක් කළ විට 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 එහි 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 පරිමාව වැඩි වෙනවා. මේ පරිමාව වැඩි වෙනවා. එවැන්නක් ත්‍රිමාන විරූපණයක් ලෙස හඳුන්වයි. එවැන්නක් ත්‍රිමාන විරූපණයක් ලෙස හඳුන්වයි. එවැන්නක් ත්‍රිමාන විරූපණයක් ලෙස හඳුන්වනවා. හරිද? එවැන්නක් ත්‍රිමාන විරූපණයක් ලෙස හඳුන්වනවා. හරිද? right. ඉතින් ඒකටත් අදාළව ඔයගේ චූටි පින්තූරයක් ඇඳගත්තට කමක් නැහැ අවශ්‍ය නම්. හරිද? right. ත්‍රිමාන විරූපණය. හරිද? හරි. දැන් හදාගන්න. දැන් තව ඔන්න හිමීට පාඩම ප්‍රවේශය වෙන්න. හරිද? right. දැන් ළමයිනේ දැන් අපේ
අවට පරිසරයේ තියෙන සමහර වස්තුන් තියෙනවා දෝංකාර දෙන්නේ නැහැ මේ කතා කරන්නේ කියලා. හරිද? right. සමහර වස්තුන් තියෙනවා ඒවට බාහිර බලයක් ලබා දුන්නාම මෙන්න මේ සිද්ධ වෙන විරූපණය తాවකාලිකයි. ඒ කියන්නේ මොකද්ද? දැන් රබර් දණ්ඩක් වාගයක් අරගෙන අපි දිග වැඩි කරලා බලය අයින් කරොත් එහෙම ආය පාරක් එක ආරම්භක පිහිටුමට එනවා. අපි රබර් බෝලයක් වාගයක් අරගෙන ඒක තෙරපලා හැඩය වෙනස් කරලා ආය බලය අයින් කරොත් එහෙම ඒක ආරම්භක පිහිටුමට එනවා. තේනද? right. අන්න ඒකට අපි කියනවා తాවකාලික විරූපණය කියලා. తాවකාලික විරූපණය. හැබැයි අපි ගත්තොත් එහෙම මැටි කුලියක් වාගයක් අරගෙන අපි ඒක තෙරපලා ආය පාරක් එක බාහිර බලය අයින් කරොත් එහෙම මේ මැටි කුලිය ආය පාරක් ආරම්භක හැඩයට එනවද? එන්නේ නැහැ. අන්න අපි එවැනි අවස්ථාවලදී කියනවා ස්ථිර විරූපණයකට ලක් වෙනවා කියලා. තේනද? right. එහෙනම් පදාර්ථ తాවකාලික විරූපණයකට ලක් වෙනවා සමහරක් ඒවා ස්ථිර විරූපණයකට ලක් වෙනවා. හරිද? right. ලියා ගන්න ඒවා. ලියා ගන්න. කෙසේ නමුත් කෙසේ නමුත් කෙසේ නමුත් කෙසේ නමුත් රබර් පටි වාණීය කම්බි වැනි ඒවාට දැන් වාණීය කම්බියක් ගත්තොත් එහෙම දැන් අපි හිතමු මෙහෙම මම මෙහෙම දෘಢ ආධාරක දෙකක් අතරේ කම්බියක් මෙහෙම තදට මෙහෙම බැඳලා මේකෙන් අල්ලගෙන මේක පොඩ්ඩක් මෙහෙම පල්ලෙහාට හැඩය වෙනස් කරනවා. වෙනස් කරලා අතහැරපුවම මොකද වෙන්නේ? පොඩි බලයක්, චූටි බලයක්, ලොකු එකක් නෙවෙයි. අතහැරපුවම මොකද වෙන්නේ? ආකාරයක් එක ආරම්භක හැඩයට යනවා. එතන රයිට් එක තමයි කියන්නේ. හරිද? හරි. වෙනි ද්‍රව්‍ය බාහිර බලයකට නැත්නම් බාහිර බලයක් වෙනි ද්‍රව්‍යයන්ට බාහිර බලයක් ලබා දුන්න විට බාහිර බලයක් ලබා දුන්න විට විරූපණය වන නමුත් එම බලය ඉවත් කළ විට නැවත ආරම්භක හැඩය ගනී. නැවත ආරම්භක හැඩය ගනී. එනම් එය తాවකාලික විරූපණයකි. එනම් එය తాවකාලික විරූපණයකි. හරිද? එතන සිද්ධ වෙලා තියෙන මොකද්ද? తాවකාලික විරූපණයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. හරිද? එනම් එය తాවකාලික විරූපණයකි. right. ඊළඟට අපි අතොත් එහෙම නමුත් මැටි කඩදාසි තාර වැනි ද්‍රව්‍යයන්ට බාහිර බලයක් ලබා දී හැඩය වෙනස් කර බාහිර බලයක් ලබා දී හැඩය වෙනස් කර එම බලය ඉවත් කළද නැවත ආරම්භක හැඩයට පත්වන්නේ නැත. එනම් එය ස්ථිර විරූපණයකි.
එහෙනම් මේ ස්ථිර පිළිගන්න. හරිද? හරි. අන්න දැන් අහගන්න. දැන් අහගන්න. එහෙනම් ළමයි මේ කිසියම් ද්‍රව්‍යයකට බාහිර බලයක් ලබා දී හැඩය වෙනස් කරලා ඒ බලය අයින් කරද්දී ආය පාරක් එක ආරම්භක පිහිටුමට එනවා නම් අන්න අපි කියනවා එන්නේ ගති ගුණයට අපි කියනවා ප්‍රත්‍යස්ථතාවය කියලා. ප්‍රත්‍යස්ථතාවය කියලා කියනවා. හරිද? එහෙනම් වාගේ පේපර් එක හැවුවොත් එහෙම ප්‍රත්‍යස්ථතාවය යන කුමක්ද? මොකද දෙන උත්තරේ බාහිර බලයකට යටත් කළාට පස්සේ හැඩේ වෙනස් වෙනවා. ආය පාරක්කේ බාහිර බලය ඉවත් කරපුවාම මුල් පිහිටුමට ගන්නවා. නැත්නම් ආරම්භක හැඩයට ගන්නවා. අන්න ඒ ගතියට කියනවා අපි මොකද්ද? ප්‍රත්‍යස්ථතාවය කියලා කතා කරනවා. එහෙනම් ඔන්න ඔය ප්‍රත්‍යස්ථතාවය තමයි මම අර ඉස්සෙල්ලා කිව්වේ විවිධාකාරයේ ද්‍රව්‍යයන් තෝරාගනිද්දී උවමනා වෙනවා කියලා. දැන් හිතන්නකෝ බලන්න අපි අර කොළ ටිකක් අමුන්නන පේපර් පින් එකක් නේද? ඒක හදන කම්බිය ඔය ප්‍රත්‍යස්ථ ගුණේ නැත්තම් වැඩක් නැහැ නේ. එකපාරක් පේපර් ටික අමුන්නෙව්වා එතනින් පස්සේ ඒකේ හැඩය වෙනස් වෙනවා. ඒතකොට ඒ විදිහටම තියෙනවනේ වැඩක් නැහැ. 60 කටුවක් ප්‍රත්‍යස්ථ ගුණේ නැත්තම් වැඩක් නැහැ. එකපාරයි අපිට පාවිච්චි කරන්න පුළුවන් නේ. අපි දාන සපත්තුවක් ප්‍රත්‍යස්ථ ගුණේ නැත්තම් වැඩක් නැහැ. අපිට එකපාරයි දාන්න පුළුවන්. කොන්ක්‍රීට් එකක් ඇතුළට දාන කම්බි වල ප්‍රත්‍යස්ථ ගුණේ නැත්තම් කොන්ක්‍රීට් එකට ලොකු බරක් දාගෙන ඉන්න බෑ, කැඩාගෙන වැටෙනවා පල්ලෙහාට. එහෙනම් අන්න අපි කතා කරා මොකද්ද? චූටිම තැනක ඉඳලා පොඩිම නිෂ්පාදනයක ඉඳලා ඉතා විශාල නිෂ්පාදනයක් සිදු කරන තැනට වෙනකන් විවිධාකාරයේ ද්‍රව්‍යයන් තෝරාගනිද්දී අපිට උවමනා වෙනවා මොකද්ද? මෙන්න මේ ප්‍රත්‍යස්ථ ගුණය ඕනේ. තේනද? right. අපි හිතන්නකෝ රබර් ආවරණය නේ බෝතල් පියන. හරිද? right. එතකොට අන්න ඒ වගේවට රබර් භාවිත කරලා තියෙන්නේ මොකටද? ප්‍රත්‍යස්ථ ගුණය හින්දා. ටයර් හදන්න රබර් භාවිත කරලා තියෙන්නේ මොකටද? ප්‍රත්‍යස්ථ ගුණය හින්දා. තේනද? right. එහෙනම් අන්න ප්‍රත්‍යස්ථ ගුණාංගය කියන එක පදාර්ථවල ඉතා වැදගත් යාන්ත්‍රික ගුණාංගයක් කියලා කතා කරේ ඔය කියන හේතුව හින්දා. හරිනේ? හරි. ලියා ගන්න මේ විදිහට. ලියා ගන්න. ඒ අනුව ඒ අනුව ඒ අනුව ඒ අනුව බාහිර බලයකට බාහිර බලයකට බාහිර බලයකට යටත් කළ විට බාහිර බලයකට යටත් කළ විට බාහිර බලයකට යටත් කළ විට වස්තුවක හැඩේ වෙනස් වී වස්තුවක හැඩේ වෙනස් වී එනත විරූපණයකට ලක් වී වස්තුවක හැඩේ වෙනස් වී එම බලය ඉවත් කළ විට 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 නැවත ආරම්භක පිහිටුමට පැමිණෙයි නම් 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 එම ගුණාංගය එම ගුණාංගය එම ගුණාංගය එම ගුණාංගය ප්‍රත්‍යස්ථතාවය ලෙස හඳුන්වයි. එම ගුණාංගය ප්‍රත්‍යස්ථතාවය ලෙස හඳුන්වයි. එම ගුණාංගය ප්‍රත්‍යස්ථතාවය ලෙස හඳුන්වයි. හරිද? right ප්‍රත්‍යස්ථතාවය කියලා කතා කරනවා. ඒ අනුව රබර් කමදනම මලියා ගන්න ලෝහ ප්ලාස්ටික් වීදුරු වැනි ද්‍රව්‍ය වැනි ද්‍රව්‍ය වැනි ද්‍රව්‍ය වැනි ද්‍රව්‍ය ප්‍රත්‍යස්ථ ද්‍රව්‍ය ලෙස හඳුන්වයි. ප්‍රත්‍යස්ථ ද්‍රව්‍ය ලෙස හඳුන්වයි. ප්‍රත්‍යස්ථ ද්‍රව්‍ය ලෙස හඳුන්වයි. ප්‍රත්‍යස්ථ ද්‍රව්‍ය ලෙස හඳුන්වයි. හරිද? හරි. ඊළඟට ඔයාලට පේපර් එකේ ඉන්න පුළුවන් ප්‍රශ්නයක් මේ සමහර ද්‍රව්‍ය මේ ප්‍රත්‍යස්ථ ද්‍රව්‍ය විදිහට හැසිරෙන්නේ නැහැ. එනේ ප්‍රත්‍යස්ථ ද්‍රව්‍ය ඒ විදිහට හැසිරෙන්නේ නැහැ.
බලයක් දීපුවම හැඩය වෙනස් වෙනවා. බලය අයින් කරපුවම ආය පාරක් ආරම්භක හැඩයටපත් වෙනවා. එතකොට මේ සමහර ද්‍රව්‍ය විතරක් එහෙම හැසිරෙන්න මොකක්ද ද්‍රව්‍ය සතුව තියෙන විශේෂ ලක්ෂණය කියලා අහන්න පුළුවන්. තැනද? right. මෙන්න මේ විදිහට අහන්න පුළුවන්. මොකද්ද? ප්‍රත්‍යස්ත ද්‍රව්‍ය ඒ ආකාරයට හැසිරෙන්නේ ඇයි? තැනද? right. ලියාගන්න. ප්‍රත්‍යස්ත වස්තුන් එලෙස හැසිරෙන්නේ ඇයි? ප්‍රත්‍යස්ත වස්තුන් එලෙස හැසිරෙන්නේ ඇයි? ප්‍රත්‍යස්ත වස්තුන් එලෙස හැසිරෙන්නේ ඇයි? හරිද? right. zoom එකට එන අය left වෙනවා, ආයෙනවා, left වෙනවා, ආයෙනවා. හරිද? right. YouTube එකත් එහෙම දන්නේ. හරිද? හරි මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න දාන්න YouTube එකත් පුළුවන් ඒවා දාන්න. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. අපි යමු ප්‍රත්‍යස්ත වස්තුන් ඒ විදිහට හැසිරෙන්නේ ඇයි කියන එක කතා කරන්න යමු. හරිද? right. හරි. හදන්න. ළමයිනේ මේ පදාර්ථ හැදිලා තියෙන්නේ අංශු වලින්. මේ පදාර්ථ හැදිලා තියෙන්නේ අංශු වලින්. තේරෙනවද? right. මම අංශු දෙකක් ගන්නම්කෝ. පැහැදිලි කරන්න. මේ පදාර්ථ හැදිලා තියෙන අංශු වලින්. අපි දන්නවා මේ රබර් දණ්ඩක් මේ තියෙනවා. දැන් මම මේ රබර් දණ්ඩේ දෙපැත්තට මෙහෙම බලයක් දෙනවා. බලයක් දීලා අදිනවා. මේ පැත්තටයි බලයක් දීලා අදිනවා. තේරෙනවද? ඉතින් ඔය රබර් දණ්ඩට බලයක් දීලා අදිනවා කියලා කියන්නේ ඔටෝමැටිකලි ඒ බලය මේ රබර් දණ්ඩ හැදිලා තියෙන හැම අංශුවක් වෙතම එල්ල වෙනවා. හරිනේ? දැන් හැම අංශුවක් වෙතම ඒ බලය ක්‍රියාත්මක වෙනවා. මම මෙතන මෙහෙම දෙපැත්තට දාලා ඇද්දාම මේ කියන අංශුව මතත් ඒ බලය ක්‍රියාත්මක වෙනවා. මේ කියන අංශුව මතත් ඒ බලය ක්‍රියාත්මක වෙනවා. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ අණු අතර දුරස්ථභාවය වැඩි වෙනවා. ඔය අණු දෙක අතර ඔන්න දුර වැඩි වෙනවා. ඒ අණු දෙක මේ පැත්තට ඇදෙද්දී ඒ අණු දෙක ඔන්න පොඩ්ඩක් දුර වැඩි වෙනවා. මෙන්න මේ දුර වැඩි වීමට එරෙහිව ඒ අණු වලින්ම අන්න ආකර්ෂණ බල ඇති වෙනවා. මෙයා මගින් මෙයාව මේ පැත්තට ආකර්ෂණය කරගන්නවා. මෙයා මගින් මෙයාව මත මේ පැත්තට ආකර්ෂණ බල ඇති කරගන්නවා. තේනද? අර අණු අතර සිදුවන දුරස් වීමට විරුද්ධව ඒ අණු මගින්ම අන්න ආකර්ෂණ බල නිර්මාණය කරගන්නවා. ළමයිනේ මෙන්න මේ ආකර්ෂණ බල හේතු කොටගෙන අපි මෙන්න මේ බලය අයින් කරොත් එහෙම රබර් පටිය ඇදගෙන හිටියා අන්න අපි ඒක අයින් කරා. අයින් කරපුවාම මෙන්න මේ බල දෙක ක්‍රියාත්මක වීමෙන් මොකද වෙන්නේ? ආය පාරක් එක ලං වෙනවා. පැහැදිලිද? ආය පාරක් එක ලං වෙනවා. හරිද? අණු අතර බල ක්‍රියාත්මක වෙලා ඒවා අතර දුරස්ථභාවයක් ඇති වෙනවා. එන්නේ දුරස්ථභාවයට එරෙහිව අණු අතරම අන්න ආකර්ෂණ බල හට ගන්නවා. ඉතින් මෙන්න මේ ආකර්ෂණ බල නිසා අපි අර බාහිරින් දීපු බලය අයින් කරපුවාම මොකද වෙන්නේ? ඒ අණු ලං වෙනවා. අණු ලං වෙනවා කියලා කියන්නේ සමස්ත පදාර්ථයේම ආයතනක ආරම්භක හැඩය ගන්නවා. එහෙනම් මැටි වලට ওই ගුණාංගය නැත්තේ මොන හේතුවක් හින්දා වෙන්නේ නැද්ද? මැටි වලට බාහිර බලයක් දීලා ඇද්දාම හෝ පෙරපුවාම මේ කියන බලය ඇති වෙන්නේ නැහැ. මේ ආකර්ෂණ බලය ඇති වෙන්නේ නැහැ. ඒ නිසා විකර්ෂණ බලය ඇති වෙන්නේ නැහැ. දැන් මේක මේ ඇද්දාම කොහොම වෙද්දී ඔහොම වෙනවා වගේම තමයි සම්පීඩනය කරද්දිත් ඔය විදිහටම හැසිරෙනවා. තේනද? දැන් සම්පීඩනය කරද්දි කොහොමද වෙන්නේ? සම්පීඩනය කරද්දී ඒ සම්පීඩන බලය මේ අණු දෙකට ක්‍රියා කරනවා. මේ සම්පීඩනය මේ අණු දෙකට ක්‍රියා කරනවා. ඒ හේතුවෙන් මොකද වෙන්නේ? මේ අණු එකිනෙකට ලං වෙනවා. ඒ හේතුවෙන් මේ අණු එකිනෙකට ලං වෙනවා. ලං වෙද්දී ඔය ලං වීමට එරෙහි මොකද කරන්නේ? මේ අණු එකිනෙකට ලං වෙනවට විරුද්ධව මොකද කරන්නේ? මේ අණුව මගින් මෙයා මේ පැත්තට විකර්ෂණය කරනවා. මේ අණුව මගින් මෙයා මේ පැත්තට විකර්ෂණය කරනවා. තල්ලු කරනවා. තේනද? right එහෙනම් අන්න අණු ලං වෙද්දී එක අණුවක් අනිත් අණුව තල්ලු කරනවා. කියන්නේ අණු දෙක අතරේ අන්න තල්ලු කිරීමේ බල සරලව කිව්වොත් ඇති වෙනවා. මෙන්න මේ කියන විකර්ෂණ බල හේතු කොටගෙන මොකද වෙන්නේ? මේ බාහිර බලය අයින් කරපුවාම ආය පාරක් කර අණු තිබ්බ ප්‍රමාණයට වෙනවා. පැහැදිලිද? හරි එහෙනම් ඔන්න සම්පීඩනයකට ලක් කරාම හරි ඇදීමකට ලක් කරාම හරි ප්‍රත්‍යස්ත ද්‍රව්‍යයන් ඒ විදිහට හැසිරෙන්නේ ඒ කියන එක තමයි පැහැදිලි කරන්නේ. හරිද? හරි සටහන් කරගන්න බලන්න මේ විදිහට. තියාගන්න. බාහිර බලයක් යටතේ බාහිර බලයක් යටතේ බාහිර බලයක් යටතේ බාහිර බලයක් යටතේ කිසියම් වස්තුවක් ඇදීමට ලක් කර විට
කිසියම් වස්තුවක් ඇදීමකට ලක් කළ විට කිසියම් වස්තුවක් ඇදීමකට ලක් කළ විට ඇදීමකට ලක් කළ විට අභ්‍යන්තර අණු අණු අතර අභ්‍යන්තර අණු අණු අතර ඒක මෙහෙම ලියන්න අභ්‍යන්තර අණු අණු අතර අභ්‍යන්තර අණු අණු අතර අභ්‍යන්තර අණු අණු අතර ලංවීමක් සිදුවේ ලංවීමක් සිදුවේ sorry ලංවීම නෙමෙයි අපි මේ අදිනවනේ හරිද දුර වැඩිවීමක් සිදුවේ sorry දුර වැඩිවීමක් සිදුවේ අභ්‍යන්තර අණු අණු අතර දුර වැඩිවීමක් සිදු වෙනවා අභ්‍යන්තර අණු අණු අතර දුර වැඩිවීමක් සිදු වෙනවා මෙම දුර වැඩිවීමට එරෙහිව මෙම දුර වැඩිවීමට එරෙහිව මෙම දුර වැඩිවීමට එරෙහිව අණු අණු අතරම විකර්ෂණ බල හටගන්නවා අණු අණු අතරම sorry ආකර්ෂණ බල හටගන්නවා අණු අණු අතරම ආකර්ෂණ බල හටගන්නවා අණු අණු අතරම ආකර්ෂණ බල හටගන්නවා හරි ළමයි මෙන්න මේ පින්තූර දෙක ගන්න මේ තියෙන බලයක් දීලා අදිනවා එතකොට ඒ දෙන බලය මේ ඇතුලේ තියෙන අභ්‍යන්තර අණු මත ක්‍රියා කරනවා කියන එක තමයි පෙන්නලා තියෙන්නේ ඉතින් දැන් මම යටින් හදලා තියෙන්නේ අණු දෙක විතරයි එතකොට මෙන්න මේ දුර වැඩි වෙනවා මේ දුර වැඩි වීමට එරෙහිව මොකද වෙන්නේ මේ දෙන්න ආකර්ෂණයකට ලක් කරලා තියෙනවා හරිනේ right මේ පින්තූර දෙක ඇඳගන්න නිකන් දල වශයෙන් ඇඳගන්න හරිද right ඊළඟට ලියන්න මෙම ආකර්ෂණ බල මෙම ආකර්ෂණ බල මෙම ආකර්ෂණ බල හේතුවෙන් මෙම ආකර්ෂණ බල හේතුවෙන් මෙම ආකර්ෂණ බල හේතුවෙන් බාහිර බලය ඉවත් කළ විට බාහිර බලය ඉවත් කළ විට බාහිර බලය ඉවත් කළ විට නැවත ආරම්භක හැඩයට නැවත ආරම්භක හැඩයට නැවත ආරම්භක හැඩයට නැවත ආරම්භක හැඩයට පත් වේ. නැවත ආරම්භක හැඩයට පත් වෙනවා. හරිද? හරි. ඔය කාටද මැසේජ් දාන නිමේෂට කියන්නේ නිමේෂා ඔයාගේ ඔය තියෙන ප්‍රශ්න මට පස්සේ කියන්න. මේ වෙලාවේදී මේ පෞද්ගලික ප්‍රශ්න මැසේජ් කරන්න එපා. මට ඒවට උත්තර දෙන්න බෑ හරිද? right. හරි. ඊළඟට මේක සම්පීඩනයට ලක් කරාමත් එහිමයි කියන කතාව ලියා ගන්න. හරිද? ලියා ගන්න. පදාර්ථයක් බාහිර බලයක් යටතේ පදාර්ථයක් බාහිර බලයක් යටතේ පදාර්ථයක් බාහිර බලයක් යටතේ පදාර්ථයක් බාහිර බලයක් යටතේ දැන් එක එක මැසේජ් දම ඉන්නේ නැතුව මේ උගන්වන වෙලාවට දැන් ඉගෙන ගන්න. හරිද? right. ඒකලා ඉතුරු ඒවා පස්සේ කතා කරමු. right. බාහිර බලයක් යටතේ සම්පීඩනයකට ලක් කළොත් සම්පීඩනයකට ලක් කළොත් සම්පීඩනයකට ලක් කළොත් සම්පීඩනයකට ලක් කළොත් අණු අණු අතර 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 දුර අඩුවීමක් සිදු වේ. දුර අඩුවීමක් සිදු වේ. අණු අණු අතර දුර අඩුවීමක් සිදු වෙනවා. අණු අණු අතර දුර අඩුවීමක් සිදු වේ. මෙම දුර අඩුවීමට එරෙහිව මෙම දුර අඩුවීමට එරෙහිව මෙම දුර අඩුවීමට එරෙහිව මෙම දුර අඩුවීමට එරෙහිව අණු අණු අතරේම විකර්ෂණ බල හටගන්නවා. විකර්ෂණ බල හටගන්නවා. අණු අණු අතරේම විකර්ෂණ බල හටගන්නවා. හරි. තමයි මෙන්න මේ පින්තූර දෙක බලමු. right. බාහිර බලයක් යටතේ එන්නේ සම්පීඩනයකට ලක් කරනවා. එතකොට මේ සම්පීඩනයට ලක් කිරීම හේතු කොටගෙන මේ කියන අණු දෙක ලං වෙනවා. ඒ අණු ලං වෙද්දී මොකද වෙන්නේ? ඒ අණු අතර විකර්ෂණ බල හටගන්නවා. හරිද? right. සරල පින්තූර ගන්න. මෙම විකර්ෂණ බල හේතු කොටගෙන නැත්නම් මෙම විකර්ෂණ බල නිසා
මෙම විකර්ෂණ බල නිසා මෙම විකර්ෂණ බල නිසා බාහිර බල ඉවත් කළ විට බාහිර බලය ඉවත් කළ විට බාහිර බලය ඉවත් කළ විට බාහිර බලය ඉවත් කළ විට නැවතත් අණු දුරස්ත වේ. නැවතත් අණු දුරස්ත වෙනවා. නැවතත් අණු දුරස්ත වෙනවා. හරිද? නැවතත් අණු දුරස්ත වෙනවා. හරිද? මේ අණු වල දුර වැඩි වෙනවා. හරිද? මේ හේතුවෙන් ආරම්භක හැඩයටපත් වෙනවා. මේ හේතුවෙන් ආරම්භක හැඩයටපත් වෙනවා. මේ හේතුවෙන් ආරම්භක හැඩයටපත් වෙනවා. හරිද? හරි එහෙමනම් ඔන්න පැහැදිලි කරා ප්‍රත්‍යස්ත වස්තුවක් කියන්නේ මොකක්ද? ඒ වස්තුව ප්‍රත්‍යස්ත ලෙස හැසිරෙන්නේ මොන හේතුවක් හින්දාද? පැහැදිලිද? ප්‍රත්‍යස්ත වස්තුවක් කියන්නේ මොකක්ද? ඒ වස්තුව ප්‍රත්‍යස්ත ලෙස හැසිරෙන්නේ මොන හේතුවක් හින්දාද කියන එක කතා කරමු. හරිද? හරි. දැන් එතනින් එහාට කතා කරනවා ඔන්න තරමක පාඩමේ තියෙන සංකීර්ණ දේවල් ටික කතා කරනවා. හරි. චූටි මාතෘකාව ලියා ගන්න. ආතතිය සහ විතතිය. ආතතිය සහ විතතිය. ආතතිය සහ විතතිය. හරිද? right. මාතෘකාව ලියා ගන්න. ආතතිය සහ විතතිය. හරිද? right. හරි. දැන් අහගන්න. දැන් නම් මේ අපි ඉස්සරම තේරුම් ගන්න ඕනේ මොකක්ද මේ ආතතිය කියන්නේ මොකක්ද විතතිය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න ඕනේ. හරිද? හරි. දැන් අහගන්න. දැන් අපි රබර් දණ්ඩක් අරගෙන හරිද? පේනවනේ ඔයගොල්ලෝ. රබර් දණ්ඩක් අරගෙන මේ රබර් දණ්ඩට මෙතනින් බලයක් දුන්නා. මෙතනින් බලයක් දුන්නා. අපි දන්නවා මෙන්න මේ රබර් දණ්ඩ දිග වැඩි වෙනවා. හරිද? රබර් දණ්ඩ දිග වැඩි වෙනවා. මෙන්න මෙච්චර ප්‍රමාණයක් දිග වැඩි වෙනවා. එතකොට මේ දණ්ඩ මෙහෙම ඇදීමකට ලක් කරපුවාම මේ දණ්ඩ ඇදීමකට ලක් වෙලා තියෙනවා. මේ දණ්ඩ ඇදීමකට ලක් වෙලා තියෙනවා. අන්නේ ඇදීමකට ලක් වෙලා තියෙන ගතියට තමයි අපි කියන්නේ මොකද්ද? ස්වභාවයට තමයි අපි කියන්නේ මොකද්ද? ආතතියකට ලක් වෙලා තියෙනවා කියලා. තේරෙනවද? දැන් මේකම මෙහෙම ඇද්දාම මේක ඇදීමකට ලක් වෙලා තියෙනවා. අන්නේ ඇදීමකට ලක් වෙලා තියෙන එකට තමයි අපි කියන්නේ මොකද්ද? ආතතියකට ලක් වෙලා තියෙනවා කියලා. ආතතිය කියලා කතා කරන්නේ. ඒ වගේම ඒ ඇද්දාම මේකේ දිග වැඩි වෙනවනේ. මෙන්න මේ වැඩි වෙන දිග හඳුන්වනවා අපි ඒකට දානවා සිම්පල් E කියලා. මෙන්න මේ වැඩි වෙන දිග අපි හඳුන්වනවා විතතිය කියලා. වැඩි වෙන දිග හඳුන්වනවා විතතිය කියලා. ඒතර කවුරුහරි මගෙන් අහයි එහෙනම් දැන් ඔය අදිනවා වගේම මේක සම්පීඩනයකට ලක් කරොත් මොකද වෙන්නේ? අපි එතකොට කියනවා ඒක සම්පීඩනයකට ලක් කරලා කියලා. එතකොට දිග අඩු වෙනවා. ඒතර ඒ අඩු වෙන දිගට මොකද්ද කියන්නේ කියලා අහනවා. හොඳට මතක තියාගන්න දිග වැඩි වුණත් දිග අඩු වුණත් දිගේ සිද්ධ වෙන වෙනසට අපි කියන්නේ විතතිය කියලා. තේරෙනවද? right. එහෙනම් අන්න ආතතිය සහ විතතිය කියලා කියන්නේ මොකක්ද කියන එක තමයි ඔය කතා කරන්නේ. හරිද? හරි. ලියාගන්න මේ විදිහට. ලියාගන්න රබර් දණ්ඩක්. එහෙනම් රබර් තන්තුවක්. රබර් දණ්ඩක්. එහෙනම් රබර් දණ්ඩකට කම්බියකට රබර් දණ්ඩකට කම්බියකට බලයක් යොදා බලයක් යොදා බලයක් යොදා අදින විට බලයක් යොදා අදින විට බලයක් යොදා අදින විට එහි දිග වැඩි වෙනවා. එහි දිග වැඩි වෙනවා. බලයක් යොදා අදින විට එහි දිග වැඩි වෙනවා. එහි දිග වැඩි වෙනවා. right. මෙන්න මේ පින්තූරය අරගන්න. හරිද? right. ඒක කරලා පැත්තකින් ලියාගන්න සයිඩින් වගේ ලියාගන්න. එවිට 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 එම කම්බිය එහෙම නැත්නම් රබර් දණ්ඩ එම කම්බිය එහෙම නැත්නම් රබර් දණ්ඩ ඇදීමකට ලක් වෙනවා. ඇදීමකට ලක් වෙනවා. ඇදීමකට ලක් වෙනවා.
ඇඟිලි බව ගන්න. ඒකටම එය ආතතිය. එය ආතතිය. එය ආතතිය. එය ආතතිය. ඊළඟට අදින විට අදින විට අදින විට අදින විට සිදුවන දිගෙහි වැඩිවීම. 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 විකතිය ලෙස හඳුන්වනවා. විකතිය ලෙස හඳුන්වනවා. අදින විට සිදුවන දිගෙහි වැඩිවීම විකතිය ලෙස හඳුන්වනවා. විකතිය ලෙස හඳුන්වනවා. හරිද? විකතිය ලෙස හඳුන්වනවා. හරිද? හරි. දැන් අපි මේ ඉගෙන ගන්න යන්නේ ප්‍රත්‍යස්ත ද්‍රව්‍යයන්ගේ හැසිරීම ගැන තමයි මේ කතා කරන්න යන්නේ. හරිද? ඒ නිසා තමයි මේ හිමීට ඒ තියෙන ගුණාංග ටික ගැන කතා කරගෙන යන්නේ. හරිද? හරි. චූර මාතෘකාව ගන්න ප්‍රත්‍යස්ත වස්තුවක ප්‍රත්‍යස්ත වස්තුවක නැත්නම් ප්‍රත්‍යස්ත වස්තුවකට ප්‍රත්‍යස්ත වස්තුවකට ප්‍රත්‍යස්ත වස්තුවකට යොදන බලය සහ විතතියේ හැසිරීම. යොදන බලය සහ විතතියේ හැසිරීම. යොදන බලය සහ විතතියේ හැසිරීම. හරිද? යොදන බලය සහ විතතියේ හැසිරීම. හරි. දැන් හදන්න. එහෙනම් දැන් ළමයිනේ මේ විදිහට රබර් දණ්ඩක් අරගෙන එහෙම නැත්නම් කම්බියක් අරගෙන මේක එක පැත්තකින් මෙහිම දෘಢ ආධාරකයකට සම්බන්ධ කරලා අනිත් පැත්තෙන් බලයක් දීපුවම මේක ඇදෙනවා. එතකොට දැන් අපි මේ බලන්න යන්නේ මේක මේ ලබා දෙන බලය මත මෙයාගේ විතතිය කොහොමද හැසිරෙන්නේ? දිගින් දිගටම මේ බලය වැඩි කරද්දී කොහොමද මේ විතතිය හැසිරෙන්නේ? හරිද? එහෙනම් ඔන්න අපි දැන් තමයි දන්නවා බලයක් දීලා ඇද්දාම දිග වැඩි වෙනවා. හරිද? ඉතින් අපි මේකට මේ විදිහ පොඩි පරීක්ෂණයක් කරමු. කොහොමද? හරි. මම ආකාරයෙන් මේක ඇඳුත් එහෙම රබර් තංගුවක් අරගෙන නැත්නම් රබර් දණ්ඩක් අරගෙන රබර් පටියක් ගමු. රබර් පටියක් අරගෙන මේ රබර් පටියේ කෙළවරට මෙහෙම තුලා තැටියක් සම්බන්ධ කරලා දැන් මෙන්න මේ තුලා තැටියට දානවා එක එක බරවල් දානවා. දැනගන්න තුලා තැටියට බර දානවා. එතන මේ තුලා තැටියට බර දාද්දී මොකද වෙන්නේ? මේ රබර් දණ්ඩේ දිග වැඩි වෙනවා. මොන මම මේකට බරක් දැම්මා හේතුව දැන් මේක පල්ලෙහාට බලයක් ක්‍රියාත්මක වෙනවා. ඒ බලය ක්‍රියාත්මක වෙනින්න මේකේ මොකද වෙන්නේ? දිග වැඩි වෙනවා. එහෙනම් දිග වැඩි වෙනවා. දැන් අපි මෙන්න මේ ලබා දෙන බලය ක්‍රමානුකූලව වැඩි කරනවා. ක්‍රමානුකූලව වැඩි කරනවා. ක්‍රමානුකූලව වැඩි කරද්දී අපිට පෙනෙයි මෙන්න මෙහෙම දෙයක්. හරිද? ක්‍රමානුකූලව වැඩි කරනවා. ඒ කරලා විතතියක් මේකේ කීයද කියලාම සටහන් කරගන්නවා. අන්න අපිට ලස්සන නිරීක්ෂණයක් දැක් ගන්න පුළුවන්. මොකද්ද? ලබා දෙන බලය දෙගුණයක් කරද්දී සිද්ධ වෙන විතතියක් දෙගුණයක් වෙනවා කියලා අපිට පේනවා. ලබා දෙන බලය තුන් ගුණයක් කරද්දී සිද්ධ වෙන විතතියක් තුන් ගුණයක් වෙනවා කියලා පේනවා. ලබා දෙන බලය හතර ගුණයක් කරද්දී සිදුවන විතතිය හතර ගුණයක් වෙනවා කියලා පේනවා. පැහැදිලිද? රයිට්. එහෙනම් අන්න අපි කතා කරනවා මෙන්න මෙහිම සිද්ධියක්. මොකද්ද? ලබා දෙන බලය එහෙනම් සිදුවන විතතිය ලබා දෙන බලයට අනුලෝමව සමානුපාත වීමක් වෙනවා. පැහැදිලිද? බලය දෙගුණයක් කරද්දී විතතිය දෙගුණයක් වෙනවා. ඒ නිසා අන්න අපි කතා කරනවා මේ ලබා දෙන බලයයි විතතියයි අතරේ සම්බන්ධය අනුලෝමව සමානුපාත වීමක් වෙනවා. පැහැදිලිද? දැන් එහෙනම් මෙන්න මේ කියන විදිහට ලබා දෙන බලය සහ විතතිය ওই විදිහට ලකුණු කරගෙන ඔයාලට ප්‍රස්තාරයක් අඳින්න කිව්වොත් එහෙම. ඔයාලට ප්‍රස්තාරයක් අඳින්න කිව්වොත් එහෙම. පැහැදිලිද? right. ඔයාලට පෙනෙයි මේ ප්‍රස්තාරය මෙන්න මේ විදිහට ලැබෙනවා. කොහොමද ලැබෙන්නේ? මේ ප්‍රස්තාරය ලැබෙන්න ඕනේ. හරිද? මේ ප්‍රස්තාරය ලැබෙන්න ඕනේ මූල ලක්ෂය හරහා එන ප්‍රස්තාරයක් ලැබෙනවා. මූල ලක්ෂය හරහා එන ප්‍රස්තාරයක් ලැබෙනවා. ඇයි මේකේ මූල ලක්ෂය හරහා එන ප්‍රස්තාරයක් ලැබෙනවා. අපි මේ පැත්තට ගන්නවා යොදන බලය
මේ පැත්තට ගන්නවා සිදුවන විපතිය. එතකොට අපිට පේනවා ඒක මූල ලක්ෂ්‍ය හරහා යන ප්‍රස්ථාරයක් ලැබෙනවා කියලා. අන්න බලය සහ විතතිය අතරේ ප්‍රස්ථාරය තමයි ලැබෙන්නේ. හරිද? ළමයිනේ ඕක අවුරුදු දෙකක් ඇහැව්වා. ඕක අවුරුදු දෙකක් ඇහැව්වා. මෙන්න මේ ජාතික අධ්‍යාපන ආයතනයෙන් නිකුත් කරපු පොත ඔයාලා ගාව තියෙනවා නම් මේ රතු පාට පොත තියෙන්නේ. මේ රතු පාට පොත තියෙනවා නම් මෙන්න මේ පොතේ මෙන්න මේ උත්තරයක් අඳලා තියෙනවා. හරිද? right. මයික් ඔෆ් කරන්න ඕන කට්ටිය. හරිද? right. මෙන්න මේකේ මෙහෙම ප්‍රස්තාරයක් අඳලා තියෙනවා. 52 පිටුවේ මේ ඇඳලා තියෙන ප්‍රස්තාරය වැරදි. වැරදින්න හේතුව මේකේ අක්ෂර දෙක මාරු කරලා තියෙනවා. පැහැදිලිද? එතකොට ඒ අක්ෂර දෙක මාරු කරන අවස්ථාවක් තියෙනවා. ඒක මේක නෙමෙයි. ඒ නිසා දැන් ඔන්න ඔය පොත පෙළ පොතක් කරගෙන උගන්වපු ගුරුවරු ළමයින්ට උගන්වන්නේ මෙන්න මේ අක්ෂර දෙක මාරු කරලා. අර 2015 16 වගේ අවුරුදු වල ඔය ප්‍රස්තාරය ඇහැව්වා. එතකොට ළමයි ඔය අක්ෂර දෙක මාරු කරලා තමයි උත්තර ලියලා දුන්නේ. එක ලකුණක්වත් දුන්නේ නැහැ. පැහැදිලිද? right. ඇයි? ඒක හරියට ළමයින්ට කතා කරලා තිබුණේ නැහැ, උගන්ලා තිබුණේ නැහැ. ඒ නිසා ඔන්න මතක තියාගෙන ඉන්න. මේ ප්‍රස්තාරයේ දිහා බලාගෙන එහෙම මං අදින එක වැරදි කියලා කියන්න එපා. හරිද? මම වැරද්ද කෝකද කියලා කිව්වනේ. තේනද? ඒ නිසා ඒක හරියට අරගන්න ඕනේ. කොහොමද? මේ තියන්නේ ප්‍රත්‍යස්ත වස්තුවක් මත ලබා දෙන බලය ඉදිරියේ විතතියේ හැසිරීම තමයි මේකේ ඉන්නේ. හරිද? බලය ඉදිරියේ විතතිය හැසිරෙන විදිය. හරිද? හරි. ලියා ගන්න මේ විදිහට. ලියා ගන්න. රබර් පටියක් ගෙන රබර් පටියක් ගෙන රබර් පටියක් ගෙන ඒ කෙලවරක් ඒ කෙලවරක් ඒ කෙලවරක් දෘಢ ආධාරකයකට සම්බන්ධ කර. ඒ කෙලවරක් දෘಢ ආධාරකයකට සම්බන්ධ කර. මේ කෙලවරක් දෘಢ ආධාරකයකට සම්බන්ධ කර. අනෙක් කෙලවරට තුලා තැටියක් ගැට ගසන්න. අනෙක් කෙලවරට තුලා තැටියක් ගැට ගසන්න. අනෙක් කෙලවරට තුලා තැටියක් ගැට ගසන්න. මේක පොඩි පාඩමක් අතරම. මම දවස් දෙකකින් ඉවර කරනවා මේක. ඔව්. අනෙක් කෙලවරට තුලා තැටියක් ගැට ගසන්න. දැන් තුලා තැටියට දැන් තුලා තැටියට දැන් තුලා තැටියට බාරයන් එකතු කළ විට බාරයන් එකතු කළ විට බාරයන් එකතු කළ විට බාරයන් එකතු කළ විට එහි දිග වැඩි වන බව පෙනේ. එහි දිග වැඩි වන බව පෙනේ. එහි දිග වැඩි වන බව පෙනේ. හරි. ඔතන මෙන්න මේ පින්තූරයක් අඳ ගන්නකො පොඩ්ඩක්. මෙන්න මේ පින්තූරේ. හරිද? පින්තූරේ විතර අඳගන්න මොනවද ලියන්න එපා. හරිද? දිග වැඩි වෙන බව පෙනේ. හරිද? හරි. ඊළඟට ක්‍රමානුකූලව යොදන භාරයන් වැඩි කර 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 ඊට සාපේක්ෂව වැඩිවන දිග සටහන් කරගෙන 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 ලබා දුන් බලයේ ඉදිරියේ විතතිය ප්‍රස්ථාරගත කළ විට ලබා දුන් බලයේ ඉදිරියේ විතතිය ප්‍රස්ථාරගත කළ විට ලබා දුන් බලයේ ඉදිරියේ විතතිය ප්‍රස්ථාරගත කළ විට පහත පරිදි ප්‍රස්ථාරය ලැබේ. පහත පරිදි ප්‍රස්ථාරය ලැබේ. පහත පරිදි ප්‍රස්ථාරය ලැබෙනවා. right. මෙන්න ප්‍රස්ථාරය.
ප්‍රස්ථාරය අඳගන්න. පහත පරිදි ප්‍රස්ථාරය ලැබේ. හරිද? right. ඊළඟ තියෙන්නේ ප්‍රස්ථාරය අඳගන්න. මේ පැත්තට යෙදූ බලය මේ පැත්තට විතතිය. හරිද? යෙදූ බලය විතතිය. ඕනම් ලියා ගන්න අවශ්‍ය නැගෙනවා. යෙදූ බලය මේ පැත්ත විතතිය. හරිද? හතරෙන් ප්‍රස්ථාරය ලැබේ. හරි ඊළඟ තියෙන්නේ මෙයට අණුව නිරීක්ෂණය වන්නේ 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 සිදුවන විතතිය සිදුවන විතතිය සිදුවන විතතිය සිදුවන විතතිය යොදන බලයට අනුලෝම සමානුපාතික බලය සිදුවන විතතිය යොදන බලයට අනුලෝම සමානුපාතික බලය සිදුවන විතතිය යොදන බලයට අනුලෝම සමානුපාතික බලය අනුලෝම සමානුපාතික බලය කියලා මෙන්න මේක ලියගන්න. F අනුලෝම සමානුපාතිකයි ඊට F අනුලෝම සමානුපාතිකයි ඊට F අනුලෝම සමානුපාතිකයි ඊට හරිද? හරි ළමයිනේ මම මෙතන දෙන්නේ නැහැ මේ කියන කාරණය. ඇත්තටම ඔය නිරීක්ෂණය ඉස්සරවම කරේ රොබර්ට් හුක් කියලා විද්‍යාඥයෙක්. පැහැදිලිද? එයා තමයි ওই නිරීක්ෂණය ඉස්සරවම කරේ. එතකොට මෙන්න මේකට කියනවා අපි පස්සේ ලියා ගන්නවා. ඒ නිසා මෙන්න මේකට කියනවා හුක්ගේ නියමය කියලා කියනවා. පැහැදිලිද? හුක්ගේ නියමය. හුක්ගේ නියමය කියලා කියනවා. එහෙනම් right ඉතින් අපි හුක්ගේ නියමය පස්සේ තරහන් කරගමු. හේතුව තව පොඩි දේවල් ටිකක් නිරීක්ෂණය කරලා තියෙනවා. ඒක පැහැදිලි කරලම කියන්න ඕනේ. නමුත් මතක තියාගෙන ඉන්න යොදන බලය ප්‍රත්‍යස්ත වස්තුවකට යොදන බලය විතතයට අනුලෝමව සමානුපාතික බව ඉස්සරම හොයාගත්තේ රොබර්ට් හුක්. ඒ නිසා තමයි අපි මේකට හුක්ගේ නියමය කියලා කතා කරන්නේ. හරිද? හරි. අපි ඒක පස්සේ කතා කරමු. හරි. එහෙනම් දැන් මෙතන F අනුලෝමව සමානුපාතිකයි E නේ. F අනුලෝමව සමානුපාතිකයි E. මෙන්න මේ සමානුපාත ලකුණ අපි අයින් කරනවා. ඔකට දානවා සමාන කිරීමකුයි නියතයකුයි. දාන නියතය තමයි K. ඒ අනුව F සමානයි KE කියලා අපිට ලැබෙනවා. ළමයිනේ මෙන්න මේ E අපි හඳුන්වනවා බල නියතය කියලා හඳුන්වනවා. E කියන එක හඳුන්වනවා බල නියතය කියලා. ඊට ඔය සර්පිලාකාර දුන්නක් වගේක් ගත්තොත් මේ සර්පිලාකාර දුන්නක වාගයකක අපි මේකට කතා කරනවා දුනු නියතය කියලා. තේනද? ඔය රබර් ප්ලාස්ටික් වගේ සාමාන්‍ය දේවල් ගත්තොත් එහෙම අපි මේකට කියනවා බල නියතය කියලා. විශේෂයෙන් අර සර්පිලාකාර දුන්නක් වගේක් ගත්තොත් අපි ඒකට කියනවා මොකද්ද? දුනු නියතය කියලා. පැහැදිලිද? right සර්පිලාකාර දුන්නක් කියලා කියන්නේ වලගේ ඔය ටියුට් එකේ මම ටූටි සටහන් කීපයකුත් දීලා තියෙනවා ඒවත් බලන්න. හරිද? right මම පෙන්නුවොත් එහෙම දැන් මේ ටියුට් එකේ තියෙන මෙන්න මේ වගේ පොඩි සටහන් ටිකක් නේ. මෙන්න මේක තමයි කියන්නේ සර්පිලාකාර දුන්නක් කියලා. හරිද? හරි. මෙන්න මේ පොඩි නෝට් ටිකක් බලන්න. මෙතන තියෙන දේවල් මම වෙනම පැහැදිලි කරේ නෑ. ආයේ වෙන මෙතෙන්ට ගියේ නෑ. නමුත් මේ කියලා තියෙන දේවල් ටික හිමිර බලන්න. ඒතකොට මෙන්න මේ වගේ එකට තමයි කියන්නේ මොකද්ද? සර්පිලාකාර දුන්නක් කියලා. ඒතර සර්පිලාකාර දුන්න ඇදෙනකොට ඇදෙනවා අර බලය අයින් කරපුවාම ආය පාරක් ආරම්භක හැටියටපත් වෙනවා. අන්න ඒ වගේ සිද්ධි කීපයක් තමයි මෙතන මේ පැහැදිලි කරලා තියෙන්නේ. ඒ ටික බලන්න ටික අමාරු නේ. හරිද? right. එතකොට ඔන්න ඔය සර්පිලාකාර දුන්නක් වාගේ එකක අපි මේ නියතය හඳුන්වනවා දුනු නියතය කියලා. එනක සාමාන්‍ය විදිහට අපි අනිත් ඒවාට කියනවා මේක මොකද්ද? බල නියතය කියලා. හරිද? හරි. ඒක සටහන් කරගන්න. F අනුලෝම සමානුපාතිකයි E F සමානයි KE. F සමානයි KE. F සමානයි KE. ඒකල යටි ලියා ගන්න මෙහි K යනු නියතයක් වන අතර මෙහි K යනු නියතයක් වන අතර කම්බි දඬු වැනි දෑ සඳහා
කම්බි දඬු වෙන දෑ සඳහා කම්බි දඬු වෙන දෑ සඳහා එය බලනියතේ ලෙස හඳුන්වන අතර 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 දුනු සඳහා එතන සර්පිලාකාර දුනු සඳහා සර්පිලාකාර දුනු සඳහා එය දුනු නියතේ ලෙස හඳුන්වනවා. එය දුනු නියතේ ලෙස හඳුන්වනවා. එය දුනු නියතේ ලෙස හඳුන්වනවා. හරිද? right. ඉතින් අපි ඔය කේවලට පොඩි අර්ථ දැක්වීමක් ගන්න ගියොත් එහෙම අපිට පේනවා මෙතන K කියන එක නා උත්තර කරපුවාම E කියන එක මේ පැත්තට එනවනේ. එතකොට F බෙදීම E. හරිනේ? F බෙදීම E. ළමයි ඔකේ ඒකකයේ ගත්තොත් එහෙම ඔකේ ඒකකයේ හරිද? right. මේ මයික් නම් ඕෆ් කරන්න එහෙම නැත්නම් ඉතින් මට මෙතන රිමූව් කරන්න වෙయ్య. හරිද? හිටපු ගමන් සමහරක් අය කෑ ගහනවා, පය ගහනවා. හරිද? ඒ නිසා මේ එහෙම වුණොත් එහෙම මට අයින් කරන්න වෙනවා. ශබ්ද කරන්න එපා. හරිද? right. හරි. ඔය iPhone කියලා තියෙන එක නේද කියන්නේ. ඒකේ තමයි මයික් එක ඔන් උනේ. හරිද? හරි. හරිද? එතකොට දැන් මේකට අපි අර්ථ දැක්වීමක් ගන්න මේකේ ඒකකය ගැන බැලුවොත් එහෙම මේ තියෙන නිව්ටන් F කියලා කියන්නේ නිව්ටන් ඊළඟට E කියන්නේ වැඩි වෙන දිගනේ වැඩි වෙන දිගත් අපි මීටර කියලා ගත්තොත් එහෙම අන්න මේකේ ඒකකය ලැබෙනවා මීටර උඩට යද්දී මීටරයට නිව්ටන් මීටරයට නිව්ටන් එහෙනම් එන ළමයිනේ මේ තමයි මේකේ අර්ථ දැක්වීම මොකක්ද එහෙනම් මේකේ තේරුම මීටරයක විතතියක් සිදු කිරීම සඳහා ලබා දිය යුතු බලය කොච්චරද? මීටරයක විතතියක් සිදු කිරීම සඳහා ලබා දිය යුතු බලය කොච්චරද? ඉතින් අපි මෙතන දැන් E කියන එක අර සම්මත එක්කේ මීටරය කියලා ගත්තට ඒක කොයි වෙලෙත් අපි මීටරයටම කතා කරන්නේ නැහැ. සමහර කාලවල ඔක සෙන්ටිමීටරයකට ආදි වශයෙන් වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි කියනවා ඒකක දිගක විතතියක් ඇති කිරීම සඳහා ලබා දිය යුතු බලය. තමයි අපි මොකද්ද K කියලා එහෙනම් බල නියතය කියලා කතා කරන්නේ. පැහැදිලිද? හරි. ලියා ගන්න මේ විදිහට ලියා ගන්න. K සමානයි F බෙදීම E. K සමානයි F බෙදීම E කියලා ඒකකය කියලා ලියා ගන්න. ඒකකය. K සමානයි F බෙදීම E කියලා ඒකකය කියලා ලියා ගන්න. බලය මනින්නේ නිව්ටන් වලින් විතතිය අපි මැන්නවන්නේ මීටර වලින්. ඒ යන වෙනවා මීටරයට නිව්ටන් කියලා. මීටරයට නිව්ටන් කියලා. හරි. ලයින් එක ඩිස්කනෙක්ට් වුණා. ආකාරයක් කනෙක්ට් වුණා. හරිද? right. හරිද? හරි. මම හිතන්නේ හිතේ සියලු දෙනා ඉන්නවා ඒ නිසා උලක් නේ. හරිද? හරි. එතකොට ඒකකේ හදාගන්න බලය නිව්ටන් වලින් ඒ වගේම සිද්ධ වෙච්ච එහෙම සිද්ධ වෙන විදතිය මීටර වලින් ගත්තා. ඒ අනුව මීටරයට නිව්ටන් වලින් ගන්න ඒකකේ ලැබෙනවා. හරිද? හරි. හරි. ඒකයි අපි ලියා ගන්න. K කියන්නේ මොකද්ද කියලා මේ දේ ලියා ගන්න. මොකද්ද? ඒකක දිගක විතතියක් ඇති කිරීම සඳහා ඒකක දිගක විතතියක් වරකට ලියා ගන්න මීටරයක දිග විතතියක් කියලා. ඒකක දිගක විතතියක් ඇති කිරීම සඳහා ලබා දිය යුතු බලය. ඒකක දිගක විතතියක් ඇති කිරීම සඳහා ලබා දිය යුතු බලය. ඒකක දිගක විතතියක් ඇති කිරීම සඳහා ලබා දිය යුතු බලය. පැහැදිලිද? හරි. ඔන්න දැන් අපි කතා කරා ප්‍රත්‍යස්ත වස්තුවක් මත යොදන බලය මත කොහොමද මේ වස්තුවේ විතතිය හැසිරෙන්නේ කියලා කතා කරන්නේ. පැහැදිලිද? හරි. ඊළඟ කාරණේ. ළමයිනේ දැන් මේ විදිහට වස්තුවක් මත බලයක් දීලා මේක මෙහෙම ඇද්දාම එහෙම නැත්නම් රබර් පටියට මෙහෙම බලයක් දීලා මේක ඇද්දාම අපි දන්නවා මෙන්න මේ රබර් පටිය මත ශක්තියක් තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙන ශක්තිය අපි හඳුන්වනවා
ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියලා. හරිද? right. ඔන්න අපිට මේක කලින් අර එක පාඩමකදී ශක්තිය ගැන කතා කරද්දී කාර්ය ශක්තිය ක්ෂමතාවය කියන පාඩමේදී ශක්තිය ගැන කතා කරද්දී ওই වචනේ අපිට ඇහුණා. එතෙන්දී අපි විශේෂයෙන්ම යාන්ත්‍රික ශක්තිය විදිහට චාලක ශක්තිය සහ විභව ශක්තිය කතා කරන්නේ. ඒතර එතෙන්දී විභව ශක්තිය ආකාර දෙකක් කතා කරා. එකක් තමයි ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය, අනිත් එක මොකද්ද? ප්‍රත්‍යස්ත විභව ශක්තිය. හැබැයි මම එදා කිව්වා ප්‍රත්‍යස්ත විභව ශක්තිය ගැන කතා කරන්නට 15 වෙනි ඒකකයේ තියෙනවා. ඒ නිසා ඒක ගැන එතෙන්දී ලොකුවට කතා කරන්නේ මේ කියලා කිව්වා. එහෙනම් ඔන්න දැන් අද කතා කරනවා මෙතෙන්දී ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියන්නේ මොකද්ද කියන්නේ. හරිද? එහෙනම් මොකද්ද ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියලා කියන්නේ? ප්‍රත්‍යස්ත වස්තුවක් මත බලයක් ලබා දීලා ඒක විරූපණයකට ලක් කරාට පස්සේ අන්නේ වස්තුව තුල ගැබ්බෙන විභව ශක්තිය අපි හඳුන්වනවා මොකද්ද? ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියලා. පැහැදිලිද? right ප්‍රත්‍යස්ත වස්තුවක් මත බලයක් දීපුවම ඒ වස්තුවේ හැඩය වෙනස් වෙනවා, ඇදෙනවා, එහෙම නැත්නම් සංකෝචනය වෙනවා. මේ පීඩනයක් දුන්නොත් එහෙම එතකොට ඒක ඇතුලේ අන්තර්ගත වෙනවා ගැබ්බෙනවා ශක්තියක්. එන්නේ ගැබ්බෙන ශක්තිය අපි හඳුන්වනවා මොකද්ද? ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියලා. එහෙනම් දැන් අපි මේ යන්නේ කොහොමද ප්‍රත්‍යස්ත විභව ශක්තිය ගණනය කරන්නේ කියන එක බලන්න. හරිද? හරි ඒ නිසා චූටි මාතෘකාව ලියා ගන්න. ඇදි තන්තුවක ගබඩාවන විභව ශක්තිය. 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 හරිද? හරි. ලියා ගන්න මේ විදිහට. එක වාක්‍යයක් ලියා ගන්න. ලියා ගන්න. ප්‍රත්‍යස්ත තන්තුවකට නැත්නම් ප්‍රත්‍යස්ත වස්තුවකට ප්‍රත්‍යස්ත තන්තුවකට බලයක් ලබා දී අදින විට බලයක් ලබා දී අදින විට වරණකට දාගන්න සම්පීඩනයකට ලක් කළ විට සම්පීඩනයකට ලක් කළ විට බලයක් ලබා දී අදින විට එහෙම නැත්නම් සම්පීඩනයකට ලක් කරන විට සම්පීඩනයකට ලක් කරන විට ඒ තුල විභව ශක්තියක් ගැබ්බේ විභව ශක්තියක් ගැබ්බෙන ඒ තුල විභව ශක්තියක් ගැබ්බේ මෙම විභව ශක්තිය ප්‍රත්‍යස්ත විභව ශක්තිය ලෙස හඳුන්වයි. මෙම විභව ශක්තිය ප්‍රත්‍යස්ත විභව ශක්තිය ලෙස හඳුන්වයි. මෙම විභව ශක්තිය ප්‍රත්‍යස්ත විභව ශක්තිය ලෙස හඳුන්වයි. හරිද? මෙම විභව ශක්තිය ප්‍රත්‍යස්ත විභව ශක්තිය ලෙස හඳුන්වයි. හරිද? ළමයිනි මෙන්න මේ විභව ශක්තිය ගණනය කරන්නට අපි ක්‍රම දෙකක් භාවිත කරනවා. හරිද? මේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය ගණනය කරන්න ක්‍රම දෙකක් භාවිත කරනවා. එකක් තමයි මෙන්න මේ සංකල්පයෙන් අපි එකක් පාවිච්චි කරනවා. අහගන්න. දැන් මෙන්න තියෙනවා අපේ තන ඔය තියෙන්නේ රබර් දණ්ඩක්. මේ රබර් දණ්ඩ මෙතනින් බලයක් දීලා අදිනවා. හරිද? එතකොට අපි දන්නවා මේ රබර් දණ්ඩේ දිග වැඩි වෙනවා. ඔය රබර් දණ්ඩේ දිග වැඩි වෙනවා. හරිනේ? right අපි ගන්න පේනවා මෙන්න මෙච්චර මේකේ දිග වැඩි වෙනවා. හරිද? මෙන්න මේ ප්‍රමාණය දිග වැඩි වෙනවා. මේකට බලයක් දීලා අදපුවාම ඔන්න ඒ කියන ප්‍රමාණය දිග වැඩි වෙනවා. තේරෙනවද? එතකොට දැන් මේක අදින්ට අපි කාර්යයක් කරන්න ඕනේ. ඇයි? මේ පදාර්ථ ප්‍රමාණයක් තමයි චලනය වෙන්නේ. එතන සරලව මෙතන තිබ්බ අංශුව මෙතෙන්ට ගිහිල්ලා. එතනද? කියන්නේ පදාර්ථයක් චලනය වෙනවා. එහෙනම් මෙන්න මේ වෙලාවේදී මෙන්න මේ කියන විදිහට මේක චලනය කරද්දී හරිද? right. ලැග්ගෙනවලු YouTube එකෙත් එහෙමලු මේ ඕලමයි මොකක් හරි මේ සිග්නල් වල මොන හරි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ. හරිද? හරි. කමන්නේ මොනවා හරි පොඩි මේ අඩුපාඩු තිබුණොත් ඒක මම රෙකෝඩින් එක දාන්නම් රෙකෝඩින් එක බලන්න කොහොමද? හරිද? හරි. එතකොට අහගන්න. එතකොට දැන් මෙන්න මේ කියන විදිහට දැන් මේක ඇදලා මේ විදිහට අදින්න කාර්ය ප්‍රමාණයක් කරන්න ඕනේ. අන්නේ කරන කාර්ය ප්‍රමාණය මේකේ විභව ශක්තිය විදිහට තැම්පත් වෙනවා. දැනද? ඔයාලට මතකනේ අපි කාර්ය ශක්තිය ක්ෂමතාවය කියන පාඩම ඉගෙන ගනිද්දිත් එහෙම කිව්වනේ. දැන් මේ මේසෙ උඩ තියෙන මේ වස්තුව මම මෙහෙම උස්සනවා. එතකොට මේ මේසෙ උඩ තියෙන වස්තුව මෙහෙම උස්සද්දී මම විහිං කරපු කාර්ය ප්‍රමාණය මොකක් වෙනවා කියලා කිව්වද? මේකේ විභව ශක්තිය විදිහට තැම්පත් වෙනවා කියලා කිව්වා.
එහෙනම් ඒ වැඩේම තමයි මෙතන සිද්ධ වෙන්නේ. මොකද්ද? මෙන්න මේකට බලයක් දීලා ඇද්දහම අපි විසින් සිද්ධ කරන කාර්ය ප්‍රමාණය මේකේ විභව ශක්තිය විදිහට තැන්පත් වෙනවා. එතකොට දැන් මම යන්නේ අන්නේ විභව ශක්තිය ගණනය කරන්න යන්නේ. එතනද ඒ විභව ශක්තිය ගණනය කරන්න යන්නේ. ළමනේ විභව ශක්තිය ගණනය කරද්දී අපිට මෙන්න මෙහෙම දෙයක් සලකන්න වෙනවා. මොකද්ද? දැන් මේ වෙලාවේදී අපි මේක වෙනුවෙන් බලයක් ලබා දීලා නැහැ. මේ වෙනුවෙන් දීලා තියෙන බලය බිඳුවයි. ඒ කියන්නේ බලයක් දීලා නැහැ. එතකොට බලයේ බිඳුවේ ඉඳලා තමයි ක්‍රමානුකූලව මේක වැඩි කරගෙන ඉන්නේ. අන්න F දක්වා වැඩි කරනවා. තේරෙනවද? ඒ නිසා අපි මේ අවස්ථා දෙක අතර සාමාන්‍ය බලය ගත්තේ. සාමාන්‍ය බලය නැත්නම් මධ්‍යන්නේ බලය ගත්තේ. සාමාන්‍ය බලය ගත්තොත්. හරිද? මේ දණ්ඩ මත යොදලා තියෙන සාමාන්‍ය බලය ගත්තොත් අපි ගන්න වෙන්නේ ආරම්භක බලයයි අවසාන බලයයි දෙක එකතු කරලා දෙකෙන් බෙදලා තමයි ගන්න වෙන්නේ. ඒ කියන්නේ උත්තරේ කියලා එක බෙදීම දෙක. පැහැදිලිද? right. එහෙනම් ඔන්න මේ දණ්ඩ මත යොදලා තියෙන මධ්‍යන්නේ බලය නැත්නම් සාමාන්‍ය බලය F බෙදීම දෙකයි. හරිද? එහෙනම් දැන් අපි කාර්ය හෙව්වොත් එහෙම ඒ අනුව කරන ලද කාර්යයේ ප්‍රමාණය හෙව්වොත් එහෙම අන්න කාර්ය ප්‍රමාණය කියලා කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනයනේ සරලව කතා කරමු. තේරෙනවද? බලය වැඩි කිරීම විස්ථාපනයනේ. හරිද? හැබැයි මම තියරි එකේ උගන්ලා තියෙන හරියට නිකම්ම විස්ථාපනය කියලා කියන්න එපා වැරදි කියලා එක. නමුත් දැන් මම මෙතෙන්දී ඒක ගන්නවා. බලය වැඩි කිරීම විස්ථාපනය. එහෙනම් බලය කියලා කියන්නේ එක් බෙදීම දෙක. වැඩි කිරීම විස්ථාපනය. විස්ථාපනය කියන්නේ E. හරිද? එහෙනම් ළමයිනේ මෙන්න මේ කරලා තියෙන කාර්ය ප්‍රමාණය අපි W කියලා ගත්තොත් මේ කාර්ය ප්‍රමාණය සමාන වෙනවා ගැප් වෙලා තියෙන විභව ශක්තියට. හරිද? ඒ නිසා මම කතා කරනවා potential energy එක සමානයි මම මේක මෙහෙම ලියනවා භාගයයි Fe කියලා ලියනවා. පැහැදිලිද? භාගයයි Fe. එහෙනම් ඔන්න ඔය සූත්‍රය දාලා අපිට පුළුවන් මොකද්ද? අර ප්‍රත්‍යස්ත වස්තුව තුල ගැබ් වෙලා තියෙන විභව ශක්තිය ගණනය කරන්න පුළුවන්. හරිද? හරි ආයපාරක් කිව්වොත් එහෙම මේ විදිහට රබර් දණ්ඩක් අරගෙන මේකට බලයක් දීපුවම මේකේ දිග වැඩි වෙනවා. අන්නේ වැඩි වෙච්ච දිග අපි සිම්පල් E කියලා ගත්තා. ඒ අනුව අපි කතා කරනවා මෙන්න මේ වස්තුව මත තැන්පත් වෙලා තියෙන විභව ශක්තිය අපි මේක අදින්ට කරන ලද කාර්ය ප්‍රමාණයට සමාන වෙනවා කියලා අපි ඉගෙන ගන්නවා. එතනද හරියටම සාමාන්‍ය සිද්ධිය වගේම තමයි. බිම තියෙන වස්තුවක් උඩට උස්සද්දී අපි විහිං කරන කාර්ය ප්‍රමාණයේ වස්තුවේ විභව ශක්තිය ලෙස තැන්පත් වෙනවා කියලා ඉගෙනගත්ත විදිහටම මෙතනත් එහෙමයි. මේ වස්තුව අදින්න කරපු කාර්ය ප්‍රමාණය ඒ වස්තුව තුළ ප්‍රත්‍යස්ත විභව ශක්තිය විදිහට තැන්පත් වෙනවා. එහෙනම් ඔයා අන්නේ කරන ලද කාර්ය ප්‍රමාණය හේවනම් හරි. ඉතින් මේ කාර්ය ප්‍රමාණය හොයන්න අපිට ගන්න වෙනවා මෙන්න මෙහෙම සංසිද්ධියක්. මොකද්ද? මේ මොහොතේ ආරම්භක මොහොතේ මෙයාට බලයක් දීලා නැහැ. දීලා තියෙන බලය බිඳුවයි. මේ තියෙන්නේ මේකේ අවසාන මොහොත. අන්න අවසාන මොහොත වෙද්දී එයාට F නැමැති බලයක් දීලා තියෙන්නේ. දැන් මේ වෙලාවේදී මේකට F නැමැති බලයක් දීලා තියෙන්නේ. ඒ බලය ක්‍රමානුකූලව බිඳුවෙන් ඉඳලා තමයි හිමීට වැඩි කරගෙන ආවේ. ඒ අනුව දැන් අපිට ගන්න වෙනවා මේකේ මේ දණ්ඩ මත දීපු මධ්‍යන්නේ බලය කීයද කියලා ගන්න වෙනවා. එහෙනම් අන්න මධ්‍යන්නේ බලය නැත්නම් සාමාන්‍ය බලය කොහොමද ගන්නෙ? ආරම්භක බලයයි අවසාන බලයයි මෙතන එකතු කිරීම තියෙන්නේ. හරිද? හරි. ඒක පොඩ්ඩක් අවුලක්. හරිද? හරි. ආරම්භක බලයයි අවසාන බලයයි එකතු කරලා දෙකෙන් බෙදනවා. එතකොට අපිට ලැබෙනවා මොකද්ද? F බෙදීම දෙක කියලා. එහෙනම් ඔන්න මධ්‍යන්නේ බලය. දැන් අපි මේක මත කරලා තියෙන කාර්ය ප්‍රමාණය ගණනය කරොත් එහෙම කාර්ය ප්‍රමාණය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. එතන දැන් විස්ථාපනය කියන්නේ මේ වගේ දෙයක් නේ. දැන් මෙන්න මෙතන තිබුණු අංශුව අනු දැන් මෙතනින් තියෙන්නේ. එතකොට දැන් මේ අංශුව මෙතන ඉඳලා මෙතෙන්ට ගිහිල්ලා. ඒ කියන්නේ මේ හැරිලා මෙතෙන්ට ගිහිල්ලා. කියන්නේ ඊළඟ දුරක් ගිහිල්ලා. අපි කල්පනා කරොත් මේ අංශුව මත බලයක් දුන්නා කියලා ඒ අංශුව මත කරපු කාර්ය ප්‍රමාණය ගණනය කරොත් එහෙම අන්න බලය වැඩි කිරීම විස්ථාපනය. ඒ අනුව මේ අංශුව මත ලබා දීපු බලය බෙදීම දෙක එයා සිද්ධ කරලා තියෙන විස්ථාපනය සිම්පල්. ඒ අනුව මෙන්න කරපු කාර්ය ප්‍රමාණය. හරිද? W සමාන F බෙදීම දෙක වරක් E. ඉතින් ඕක තමයි මොකද්ද? ප්‍රත්‍යස්ත විභව ශක්තිය. මම පොදුවේ දැම්මා potential energy කියලා වර සමානයි බෙදීම දෙක කියන එක මම වෙනම ලියුවා භාගය කියලා. භාගයයි F. එහෙනම් මේක භාවිතා කරලා අපිට පුළුවන් මොකද්ද?
අර ප්‍රත්‍යස්ත වස්තුව තුළ තැන්පත් වෙලා තියෙන ප්‍රත්‍යස්ත විභව ශක්තිය ගණනය කරන්න. ඔන්න එක ක්‍රමයක්. හරිද? හරි. ලියා ගන්න මේ විදිහට ලියා ගන්න. එවැනි අවස්ථාවකදී ගැබ්වී ඇති ප්‍රත්‍යස්ත විභව ශක්තිය. එවැනි අවස්ථාවකදී ගැබ්වී ඇති ප්‍රත්‍යස්ත විභව ශක්තිය. පහත පරිදි ලබාගත හැකිය. පහත පරිදි ලබාගත හැකිය. පහත පරිදි ලබාගත හැකිය. ප්‍රත්‍යස්ත විභව ශක්තිය පහත පරිදි ලබා ගන්න පුළුවන්. හරි. ලියාගන්න එක වාක්‍යයක් මේ විදිහට. රබර් දණ්ඩකට රබර් දණ්ඩකට රබර් දණ්ඩකට බලයක් ලබා දී අදින විට රබර් දණ්ඩකට බලයක් ලබා දී ඇද්ද විට කියලා ගන්න. බලයක් ලබා දී ඇද්ද විට බලයක් ලබා දී ඇද්ද විට එය ඊ විතතියකට ලක්ුණේ සිතමු. එය සිම්පල් ඊ විතතියකට ලක්ුණේ සිතමු. සිම්පල් ඊ විතතියකට ලක්ුණේ සිතමු. හරි. මෙන්න මේ පින්තූරය නේද? දෙයට ලියන්න මේ විදිහට. දැන් ඒ අනුව මෙහිදී කරන ලද කාර්ය ප්‍රමාණය ඒ අනුව මෙහිදී කරන ලද කාර්ය ප්‍රමාණය ඒ අනුව මෙහිදී කරන ලද කාර්ය ප්‍රමාණය ඒ තුල ගැබ්වෙන විභව ශක්තියට ඒ තුල ගැබ්වෙන විභව ශක්තියට ඒ තුල ගැබ්වෙන විභව ශක්තියට සමානයි. ඒ තුල ගැබ්වෙන විභව ශක්තියට සමානයි. ඒ අනුව කාර්යය ගණනය කරමු. ඒ අනුව කාර්යය ගණනය කරමු. හරිද? right. ඒ අනුව කාර්යය ගණනය කරමු. right. මෙන්න කාර්යය ගණනය කරනවා. right. ලියා ගන්න. යෙදු සාමාන්‍ය බලය. නැත්නම් යෙදු මධ්‍යම බලය. යෙදු සාමාන්‍ය බලය. නැත්නම් යෙදු මධ්‍යම බලය. සමානයි බිඳුව දන 1 බෙදීම 2 සමානයි 1 බෙදීම 2. බිඳුව දන 1 බෙදීම 2 සමානයි 1 බෙදීම 2. ඊළඟට එම නිසා කරන ලද කාර්ය ප්‍රමාණය. එම නිසා කරන ලද කාර්ය ප්‍රමාණය. බලය වැඩි කිරීම විස්ථාපනය. බලය වැඩි කිරීම විස්ථාපනය. බලය වැඩි කිරීම විස්ථාපනය. right. අන්න එතකොට එනවා බලය එක්වීම 2 වැඩි කිරීම විස්ථාපනය වීම. එක්වීම 2 වැඩි කිරීම. right. මේක ලියාගෙන යටි ලියා ගන්න. ඒ අනුව ප්‍රත්‍යස්ත විභව ශක්තිය. ඒ අනුව ප්‍රත්‍යස්ත විභව ශක්තිය සමානයි භාගයයි ft. ප්‍රත්‍යස්ත විභව ශක්තිය සමානයි භාගයයි ft. ප්‍රත්‍යස්ත විභව ශක්තිය සමානයි භාගයයි ft. හරිද? ප්‍රත්‍යස්ත විභව ශක්තිය සමානයි භාගයයි ft. හරි නේද? හරි. ඔන්න ප්‍රත්‍යක්ෂ විභව ශක්තිය ගණනය කරන පළවෙනි සංකල්පය. ළමයි මේ පේපර් එකේ හැවුවේ ඕක නෙමෙයි. තේනද? පේපර් එකේ හැවුවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ඔයා මෙන්න මෙතන ප්‍රස්තාරයක් ගන්නනේ. තේනද? රයිට්. මෙතන ප්‍රස්තාරයක් ගන්නනේ. පේපර් එකේ දුන්න මේ ප්‍රස්තාරය අඳින්න. දැන් මේ අඳලා තියෙන ප්‍රස්තාරය මෙන්න මේකට දීපු බලයත් එක්ක සිද්ධ වෙච්ච විතතියේ ප්‍රස්තාරයනේ මේ යන්නේ. තේනද? රයිට්. එතකොට දැන් මෙතන ඒ විදිහටම කාර්යයක් කරලා තියෙනවා. හරිනේ? ඒ අනුව දැන් පේපර් එකේ හැවුවා මෙන්න මේ ප්‍රස්තාරය ඇසුරෙන් ගැබ් වෙලා තියෙන විභව ශක්තියට ප්‍රකාශනයක් ලියන්න කියලා. අන්න අපිට ওই ප්‍රස්තාරය භාවිතා කරලා විභව ශක්තියට ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. කොහොමද ලියන්නේ? මෙන්න මේ ප්‍රස්තාරයේ අපි
වර්ගඵලය හොයනවා. වර්ගඵලය හොයනවා කියන්නේ මෙන්න මෙහෙම. මේ ප්‍රස්තාරය දැන් මෙතෙන් දෙනවා විතරයි ඇදලා තියෙන්නේ. ඒතර මේ ප්‍රස්තාරය මට පුළුවන් ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න. නේ? මම ත්‍රිකෝණයක් නිර්මාණය කරනවා නෙමෙයි. මෙතන මෙතන ත්‍රිකෝණයක් නිර්මාණය කරනවා. නේද? හරිද? අපි කියනවා ප්‍රස්තාරයක රේඛාව යට වර්ගඵලය. එතකොට මේ ප්‍රස්තාරයේ දැන් මෙහෙම රේඛාවක් තියෙනවා. එතකොට මේ රේඛාව යට වර්ගඵලය ගන්න මේකේ ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න ඕනේ. ළමයිනේ මෙන්න මේ නිර්මාණය කරපු ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා කාටද අර පොටෙන්ෂල් එනර්ජි එකට එතකොට ඒ කියන්නේ අර ගැප් වෙලා තියෙන විභව ශක්තියට සමාන වෙනවා මෙන්න මේ ප්‍රස්ථාරයේ වර්ගඵලය හරිනේ එතකොට දැන් ඉන්න මෙතන ප්‍රස්ථාරයේ තියෙන මොකද්ද ත්‍රිකෝණයක්නේ තියෙන්නේ එතකොට දැන් මේ ත්‍රිකෝණයේ මෙතන තියෙන බලයක් හරිනේ මෙතන තියෙන බලයක්. ඒ කියන්නේ මෙතනලා මෙතෙන්ට යනකම් මේ අක්ෂය පෙන්නන්නේ බලයනේ යදු බලයනේ. එතකොට මෙතනලා මෙතෙන්ට යනකම් බලයක් තියෙනවා. හරිනේ? ඒ නිසා මම මේ පාදය ගන්නවා F කියලා. ඒ වගේම මෙතන ඉඳලා මෙතෙන්ට යනකම් තියෙන්නේ මේ දිගේ වැඩිවීම මේ තියෙන්නේ. මේ පෙන්නලා තියෙන මොකද්ද? දිගේ වැඩිවීම මේ පෙන්නලා තියෙන්නේ. තේරෙනවද? එතකොට ඒ තියෙන විතතියක්. ඒ කියන්නේ මේ පාදයෙන් පෙන්නන්නේ විතතියක් පෙන්නන්නේ. හරිද? එහෙනම් මම ඒ කියන්නේ මේ පාදයේ උස මම ගන්නවා E කියලා. මේ පාදයේ දිග ගන්නවා E කියලා. එහෙනම් මම මේකේ වර්ගඵලය හෙව්වොත් එහෙම ත්‍රිකෝණයක වර්ගඵලය මොකද්ද? භාගයයි ආධාරක පාදයේ මෙතන මෙතෙන්ට ලම්බ උස මෙතන මෙතෙන්ට. එහෙනම් අන්න භාගයයි ආධාරක පාදයේ වරක් ලම්බ උස. අන්න අපිට ඒත් ලැබෙනවා අර සූත්‍රයම ලැබෙනවා. පැහැදිලිද? භාගයයි F ම ලැබෙනවා. හරිනේ? හරි ඒ අනුව ඔන්න ඔය ප්‍රස්තාරේනොත් අපිට පුළුවන් කොහොමද ප්‍රත්‍යස්ත විභව ශක්තිය ගණනය කරන්න. හරි ලියා ගන්න මේ විදිහට. ලියා ගන්න. ප්‍රත්‍යස්ත විභව ශක්තිය පහත පරිදිද ගණනය කළ හැකිය. ප්‍රත්‍යස්ත විභව ශක්තිය පහත පරිදිද ගණනය කළ හැකිය. ප්‍රත්‍යස්ත විභව ශක්තිය පහත පරිදිද ගණනය කළ හැකිය. හරිද? YouTube එකේ අවුලක් නැහැ නේ කට්ටිය නේද? හරිද? ප්‍රත්‍යස්ත විභව ශක්තිය පහත පරිදිද ගණනය කරන්න පුළුවන්. ලැබ් වෙනවා කියලා දාලා තියෙනවා එතන මැසේජ්. හරි. දැන් නම් මම හිතන්නේ අවුලන්නේ හරිද? මුල ටික දාන්නලු ලියා ගන්න බැරි වුණාලු. ඒ කියන්නේ වෙලා ගිහිල්ලා සෙට් වෙලා වෙන්නේ නැති. හරිද? රයිට්. අවුලක් නෙවෙයි. හරිද? හරි. මම වීඩියෝ කොහොමද දාලා තියන්නම්. බයෙන් එපා. හරිද? හරි. පහත පරිදි ගණනය කළ හැකියි. හරි. ලියා ගන්න. ප්‍රත්‍යක්ෂ විභව ශක්තිය පහත පරිදි ගණනය කළ හැකි කියලා වේගත් ලියා ගන්න. ඉහත 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 අඳින ලද ප්‍රස්තාරය නැවත සලකමු. ඉහත අඳින ලද ප්‍රස්තාරය නැවත සලකමු. හරි. මෙන්න මේ ප්‍රස්තාරය අඳ ගන්න. ඉහත අඳින ලද ප්‍රස්තාරය නැවත සලකමු. රයිට්. මම අර අඳින ප්‍රස්තාරය. හරිද? හරි. අපි අඳිමු. මේ පැත්තට ගන්නවා යෙදු බලය. මේ පැත්තට ගන්නවා විකතිය. හරිද? යෙදු බලය F මේ පැත්තට ගන්නවා විකතිය. හරිද? ඒකට ප්‍රස්තාරයක් ලැබෙනවා මේ විදිහට. හරිද? හරි. ඔන්න ප්‍රස්තාරයක් හදලා. හරිද? හරි. දැන් ලියන්න මේ විදිහට. ප්‍රස්තාරය හදලා දැන් ලියන්න මේ විදිහට. හරිද? වස්තුව තුළ ගැබ් ඇති විභව ශක්තිය මේව ප්‍රස්තාරයේ වර්ගඵලයට සමානයි. වස්තුව තුළ ගැබ් ඇති විභව ශක්තිය මේව ප්‍රස්තාරයේ වර්ගඵලයට සමානයි. හරි. එහෙනම් දැන් අපි වර්ගඵලය බලමු. හරිද? වර්ගඵලය බලමු. රයිට්. මෙන්න අපි වර්ගඵලය බලමු. මෙතන ඉඳලා රේඛාවක් හදගන්න මෙතනද. හරි. දෙලින් හදගන්න නිකන් සරාංග. රයිට්. ඔන්න රේඛාවක් හදගන්න. එතනින් පස්සේ මේ පාදයෙන් පෙන්වන්නේ යෙදූ බලය කියලා. ඒ කියන්නේ මේ පාදයෙන් බලය පෙන්වන්නේ
මේ පාදයෙන් පෙන්වන්නේ නැත්නම් මේ අක්ෂයෙන් පෙන්වන්නේ විතතිය වැඩි වෙච්ච දිග. ඒ කියන්නේ මේ පාදයෙන් පෙන්වන්නේ වැඩි වෙච්ච දිග පෙන්වන්නේ. හරිද? ඒ නිසා මම මේ පාදේ ගන්නවා E කියලා. ඒ අනුව අපිට ලැබෙනවා මේකේ වර්ගඵලය. හරිද? right. මම එහෙට පිළිගුවොත් එහෙම මෙන්න මේකේ වර්ගඵලය අපිට ලැබෙනවා. හරිද? මේකේ වර්ගඵලය අපිට ලැබෙනවා. භාගයයි ආධාරක පාදයේ වැඩි කිරීම නම් හරිද? භාගය එක්ක. හරිද? right. ඕක තමයි එතකොට potential energy. හරිද? right. ඒ කියන්නේ ප්‍රත්‍යස්ත වස්තුවකට යොදන බලයේ ඉදිරියේ විතතිය ප්‍රස්ථාරගත කරාට පස්සේ අන්නේ ප්‍රස්ථාරයෙන් ලැබෙන වර්ගඵලය අපිට ගන්න පුළුවන් මොකද්ද? potential energy කියලා ගන්න පුළුවන්. හරිද? right. හරි නේද? right. හරි. දැන් අහගන්න. දැන් අපි ඔන්න විභව ශක්තියට සමීකරණයක් ගත්තා නේ. ළමයිනේ විභව ශක්තියට අපිට පුළුවන් තවත් සමීකරණයක් ව්‍යුත්පන්න කරන්න. මේ බලන්න. විභව ශක්තිය සමානයි භාගයයි HE කියලා නේද අපි සමීකරණය ගත්තේ. අපිට පුළුවන් විභව ශක්තියට තවත් සමීකරණයක් ව්‍යුත්පන්න කරන්න. මොකද මේ සමීකරණය අපි ඉගෙන ගත්තා නේද? අර හුග්ගේ නියමයට අනුව F සමානයි KE කියලා කේස් එකක් ඉගෙන ගත්තානේ. හරිද? අර ප්‍රස්තාරයේ F සමානයි KE කියලා සම්බන්ධයක් ඉගෙන ගත්තානේ. එහෙනම් අපිට පුළුවන් නේද? මෙන්න මෙතන තියෙන F වෙනුවට දාන්න KE දාන්න පුළුවන් මෙන්න මෙතන F වෙනුවට. ඒ අනුව අපිට මෙහෙම ලැබෙනවා. EP සමානයි භාගයයි මෙතන F වෙනුවට දානවා K වරක් E. වැඩි කිරීම මේ E එහෙම තියෙනවා. ඒ අනුව අපිට ලැබෙනවා තව සමීකරණයක් මොකද්ද? potential energy එක සමානයි භාගයයි K E වැඩි කිරීම E කියන්නේ E වර්ගය. භාගයයි K E වර්ගය කියලා සමීකරණයක් ලැබෙනවා. හරිද? right. එහම මොන්න ප්‍රත්‍යස්ත විභව ශක්තිය අපිට ගණනය කරන්න පුළුවන්. දීලා තියෙන්නේ බලයයි විතතියයි නම් දානවා භාගයයි Fe කියන සූත්‍රය. දීලා තියෙනවා නම් බල නියතය එහෙම නැත්නම් දුනු නියතය සහ වැඩි වෙච්ච දිග අන්න අපි දානවා මොකද්ද? භාගයයි KE වර්ගය දානවා. පැහැදිලිද? හරි. ඒකත් ලියාගන්න යටින් මේ විදිහට. ලියාගන්න. මේක මේ විදිහට ලියාගන්න. EP සමානයි EP සමානයි EP සමානයි භාගයයි FE. EP සමානයි භාගයයි FE. ඊළඟට එළියනවා F සමානයි KE නිසා F සමානයි KE නිසා F සමානයි KE නිසා හරි අන්න එනවා EP සමානයි භාගයයි මෙතන KE කියන එක ආදේශ කරනවා මෙතන F වෙනවා. ඒතර KE දානවා මෙතනට. KE වැඩි කිරීම මෙතන E ඒ විදිහට තියෙනවා. ඒ අනුව අපිට සූත්‍රය ලැබෙනවා EP සමානයි භාගයයි KE වර්ගය කියලා. EP සමානයි භාගයයි KE වර්ගය කියලා වුණ සූත්‍රයක් වෙනවා. හරිද? හරි එහෙමනම් ඔන්න ප්‍රත්‍යස්ත වස්තුවකට ලබා දෙන බලයක් මත එයා තුල ගැබ් වෙලා තියෙන විභව ශක්තියට ප්‍රකාශනය තමයි ගත්තේ. පැහැදිලිද? හරි. ළමයි මේ ඔතනින් ප්‍රත්‍යස්ත පාඩමේ නැත්නම් මේ 15 වෙනි පාඩමේ මූලික સિદ્ધාන්ත ටිකක් ඉවර කරනවා. හරිද? මූලික સિદ્ધාන්ත ටිකක් ඉවර කරනවා. මූලික સિદ્ધාන්ත ටිකක් කියලා කියන්නේ ඇත්තටම පාඩමෙන් භාගයක් ඉවරයි. පොඩි පාඩමක් ඔය තියෙනවා. දවස් දෙකකින් මම ඉවර කරනවා. හරිද? හරි. දැන් අපි යනවා ගණන් ටිකක් හදන්න. තේනද? දැන් අපි යනවා ගණන් ටිකක් හදන්න. හරිද? right. මෙන්න ටියුට් එකේ තියෙනවා මෙන්න මේ ගණන් ටික. හරිද? හරි. ගන්න අභ්‍යාසයේ අභ්‍යාස කියලා තියෙනවා.
අභ්‍යාස පළවෙනි එකේ ඔය පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍ය තියරි එක තියෙන්නේ. අපි ඉගෙන ගත්ත තියරි එක තියෙන්නේ. හරි. දැන් මේ ඉගෙන ගත්ත සූත්‍ර ටික භාවිතා කරලා මෙන්න මේ ගණන් ටික හදන්න යනවා. මොනවද? දෙවෙනි ප්‍රශ්නේ, තුන්වෙනි ප්‍රශ්නේ, හතරවෙනි ප්‍රශ්නේ, පහ, හය, හතර. ඔන්න ප්‍රශ්න ටික ඔක්කොම දැන් හදන්න පුළුවන්. හරි නේද? හරි. අපි එකින් එක හිමීට බලාගෙන කියවගෙන යනවා. රයිට් බලන්න. මම ටියුට් එක බැරි වෙලා හරිය නැත්නම් මම ෂෙයා කරනවා ටියුට් එක. හරිද? හරි. දැන් ඉතින් මේ දීලා තියෙන මේ තියරි දීලා තියෙන විස්තර බලන්න ටියුට් එකේ. හරිද? රයිට්. හරි. මෙන්න දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ. ඔය තියෙන දෙවෙනි ප්‍රශ්නේ. හරිද? හරි අපිට කියනවා මෙහෙම. හරිද? පළවෙනි ප්‍රශ්නේ පොඩි දේවල් ටිකක් තියෙන්නේ. ඒක තියරි. ඒ ටිකට තනියෙන් ලියන්න උත්තරේ. දෙවෙනි එකේ කියනවා මෙහෙම. ලෝහ කම්බියක එක් කෙළවරක් දෘಢ ආධාරකයකට සම්බන්ධ කර පහළ කෙළවරින් විවිධ භාරයන් එල්ලා සිදුවුණු විතතිය ප්‍රස්ථාරගත කරන ලදී. එහි y අක්ෂය මිලිමීටර වලින් ලකුණු කර ඇත. දැන් ඔයාලට දීලා තියෙන්නේ අසම්පූර්ණ ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. ලෝහ කම්බියක් අරගෙන ඒක කෙළවරක් දෘಢ ආධාරකයක සම්බන්ධ කරලා අර ඉවර දැන් අර පැහැදිලි කරද්දී වගේ ඒකේ අනික් කෙළවරට විවිධාකාරයේ බර එල්ලලා ඒකල සිද්ධ වෙච්ච විතතිය කොච්චරද කියලා ඔන්න ප්‍රස්ථාරගත කරලා දෙනවා. ඒතර y අක්ෂය මිලිමීටර වලින් ලකුණු කරලා තියෙනවා. එහෙනම් දැන් ඔයාලට තේරෙන්න ඕනේ අන්න කියනවා පළවෙනි ප්‍රශ්නේ කියනවා එහි අක්ෂ නම් කරන්න කියලා. පැහැදිලිද? හරි. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ අක්ෂ මොනවද කියලා. හරිනේ? හරි. මට කියන්න බලන්න කවුද සම්බන්ධ වෙලා ඉන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. රයිට්. හරිද? හරි. කවුද? තරුෂි කියන්න බලන්න අක්ෂ දෙක ටක් ගාලා. x අක්ෂය මොකද්ද? y අක්ෂය මොකද්ද කියලා කියන්න බලන්න. ඉක්මනට කියන්න. කොහොමද තරුෂි දැන් ෆෝන් එක තියලා ගිහිල්ලාද? ඊළඟට තිනුර කියන්න බලන්න මොකද්ද අක්ෂ දෙක කියලා? අක්ෂය යොදු බලය y අක්ෂය විකෘති. අන්න හරි. හරිනේ? හරි. ඒතර x අක්ෂය කියලා කියන්නේ යෙදූ බලය, y අක්ෂය කියලා කියන්නේ මොකද්ද? යෙදූ බලය y අක්ෂය කියලා කියන්නේ මොකද්ද? විතතිය. හරිද? right. ඊළඟට අපිට කියනවා x අක්ෂය ලකුණු කර ඇති ඒකකය කුමක්ද? x අක්ෂය ලකුණු කරලා තියෙන ඒකකය කුමක්ද කියලා අහන්නේ. මොකද x අක්ෂය ලකුණු කරලා තියෙන්නේ? ඉතින් යෙදූ බලය ලකුණු කරන්න ඕනේ මොනවගෙන්ද? නිව්ටන් වලින් තමයි ලකුණු කරන්න ඕනේ. පොඩි ප්‍රශ්නයක් ඇයි දීලා තියෙන්නේ. නිව්ටන් වලින් ලකුණු කරන්න ඕනේ. ඊළඟට කියනවා ප්‍රත්‍යස්ත විභව ශක්තිය ගණනය කරන්න බෑ. ප්‍රත්‍යස්ත විභව ශක්තිය ගණනය කරන්න බෑ. ඉතින් ළමයිනි අපිට පේනවා මේ වස්තුවට දීලා තියෙන එහෙම නැත්නම් මේ කියන මොකේද ලෝහ කම්බියට දීලා තියෙන බලය අපිට පේනවා උපරිම බලය නිව්ටන් 0.7ක් දීලා තියෙනවා බව පේනවා. නිව්ටන් 0.7ක් දීලා තියෙද්දී එයාගේ විතතිය අපිට පේනවා මිලිමීටර් 1.4යි. හරිනේ? ඒ y අක්ෂයේ තියෙන විතතියනේ. එහෙනම් දැන් හදමු බලන්න ප්‍රත්‍යස්ත විභව ශක්තිය ගණනය කරන බලන්න ටක් ගාලා. හරිද ගණනය කරන්නේ? හරිද? හරි මම හිතනවා ප්‍රමාණවත් කියලා ටයිම් එක. හරිද? හරි. ඒක ප්‍රත්‍යස්ත විභව ශක්තිය ගණනය කරන මොකක්ද මේ සූත්‍රයේ? භාගයයි Fe තමයි ගණන් කරන්නේ. ප්‍රත්‍යස්ත විභව ශක්තිය සමානයි භාගයයි Fe. එතකොට භාගය
හරි. මම අර ෂෙයා කරලා තියෙන එක අයින් කරන්න ඕනේ නැහැ නේද? මම ඔයාලට ලොක් කරගන්න පුළුවන් නේ. හරිද? හරි. භාගයයි. ඒතර F කියලා කියන්නේ දීලා තියෙන බලය 0.7යි. 0.7. E කියලා කියන්නේ 1.4. හරිද? ඉතින් සුළු කරලා ගන්න 0.7යි. උත්තර ලැබෙනවා 0.7යි මොනවද දෙන්න? මෙතන මේක මේ මොනවද මීටර වලින් ආදේශ කරන ළමයිනේ 1.4 මිලිමීටරනේ තියෙන්නේ. ඒතර ඒක 1.4 වැඩි කිරීම 10 ඍණ 3 කියලා ආදේශ කරන්න මීටර වලින් ආදේශ කරන්න එක. හරිද? හරි ඒතර 0.4යි නම් වැඩි කිරීම 10 ඍණ 3ක් වෙනවා. හරිද? මිලිමීටර දීලා තියෙන එක මීටර වලින් ආදේශ කරලා ගන්න. right. ඊළඟට පොඩි අගයයි. හරිද? නිකන් අර ගණක් හදන්න අවශ්‍ය නිසා දීපු එක. හරි. ඊළඟට අපිට කියනවා ලෝහ කම්බියේ දුනු නියතය ගණනය කරන්න ඕනේ. ලෝහ කම්බියේ දුනු නියතය ගණනය කරන්න ඕනේ. හරිද? right. ඒතර දුනු නියතය ගණනය කරන්න ඔයා දන්න සූත්‍රය මොකද්ද? F සමානයි KE. හරිද? එතකොට දැන් ඔයාට ඔතෙන්දි ඕනේ බලයක් ගන්න පුළුවන්. හැබැයි ඒ බලයට අනුරූපව විතතිය ගන්න ඕනේ. තේනද? දැන් ওই සූත්‍රය දාද්දී ඔයාට ඕනනම් බලය 0.1 කියලා ගන්නත් පුළුවන්. හැබැයි 0.1 ගත්තොත් 0.1ට අදාළව විතතිය ගන්න ඕනේ. ඔයාට 0.3 ගන්නත් පුළුවන්. එතකොට ඒකට අදාළ විතතිය ගන්න ඕනේ. හැබැයි මොකක් ගත්තත් එන්නේ එකම උත්තරේ. පැහැදිලිද? ඒ ඉතින් විතතිය අනුලෝම සමානුපාතිකයි නේද බලයට. ඒ නිසා අනිවාර්යෙන් එකම උත්තරේ එන්නේ එපායි. හරි. ඉතින් අපි ගත්තොත් එහෙම දැන් මේ බලය මේක උත්තර කරන්නේකො. K සමානයි F බෙදීම E. හරිනේ? එතකොට F වලගේ අපි ගමුකෝ 0.1 කියලා. 0.1යි නිව්ටන්. ඊළඟට ඒකට සාපේක්ෂ විතතිය 0.2යි. හැබැයි ඒක තියෙන්නේ මොනවද මිලිමීටර වලින් මීටර කරන්න 10 වැඩි කරලා මීටර. හරිනේ? ඒතර ඉතින් 0.1 වෙදින් 0.2 කියලා කියන්නේ භාගයයි 10 උඩට යද්දී 10 ධන 3ක් වෙනවා. නේ? 10 උඩට යද්දී 10 ධන 3ක් වෙනවා. එතකොට 0.5 වැඩි කිරීම 10 මීටරයට ඔන්න කියලා අදින්න. හරිද? 0.5 වැඩි කිරීම 10 මීටරයට නේද? හරි නේද? හරි. එතකොට ඔන්න දෙවෙනි ප්‍රශ්නේ හැදුවා. ඊළඟට අපි ගියොත් තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නෙට අපි ගියොත්. තුන්වෙනි ප්‍රශ්නේ. හරි. තුන්වෙනි ප්‍රශ්නේ ඇත්තටම ළමයි ඔතන අර මේ මොකද්ද? තාම මම කියපු නැති වචනයක් තියෙනවා. නමුත් කමක් නැහැ. හරිද? අපිට ඒකේ උත්තරේ තෝරන්න පුළුවන්. මෙතන තියෙනවා මේ ප්‍රත්‍යස්ත සීමාව තුල කියලා. ඔන්න ඔය කතාව තමයි අර උග්ගේ නියමයේ සම්පූර්ණ කතාව ඔය. ඒ කැලේ මොකද්ද කියන එක මට තාම පැහැදිලි කරන්න බැරි හින්දා තමයි උග්ගේ නියමයේ සම්පූර්ණයෙන් කතා කරේ නැත්තේ. හරිද? එතකොට ප්‍රත්‍යස්ත සීමාව තුල බාරයක් යෙදීමෙන් ආතතියකට ලක්ව කම්බියක විභව ශක්තිය ලක්වන කම්බියක විභව ශක්තිය සමාන වනුයේ. ඉතින් මොකද්ද උත්තරේ දෙකනේ. භාගයයි බාරයේ වැඩි කිරීම විතතිය. බාරය කියන්නේ බලය. හරිද? ඒ කියන්නේ භාගයයි Fe නෝ තියෙන්නේ. හරිද? භාගයයි Fe. ඔය බහුවර්ණයක් ඈ. සමරකට වාගේ වෙන්නත් පුළුවන්. හරි. ඊළඟට අපි හතරවෙනි ප්‍රශ්නේ හදනවා. තමයි හතරවෙනි ප්‍රශ්නේ හදලා මම අද නවත්තනවා. ඒතර හෙට අපේ නුවර අතරේක පන්තියක් තියෙනවා. ඒ නිසා පාන්දර යන්න ඕනේ. ඒ නිසා හතරවෙනි ප්‍රශ්නේ අපි කතා කරලා අද දවසේ නවත්තනවා. ඔයා පස්වෙනි ප්‍රශ්නේ, හයවෙනි ප්‍රශ්නේ, හත්වෙනි ප්‍රශ්නේ කරන්න ඕනේ. අටවෙනි ප්‍රශ්නේ තාම කරන්න බෑ. අපි ඒක ඊළඟ දවසේ කරනවා. හරිද? හරි. හතරවෙනි ප්‍රශ්නේ ගන්න. රබර් දණ්ඩක පහළ කෙරවරින් කිලෝග්‍රෑම් 2.5ක් වන පඩියක් එල්ල ඇත. එවිට සෙන්ටිමීටර 8ක විතතියක් ඇති වෙනවලු. පළවෙනි ප්‍රශ්නේ. දැන් එම රබර් දණ්ඩේ ගබඩා වී ඇති විභව ශක්තිය කුමක්ද? හරිනේ? හරි. ටියුට් එක තියෙන හින්දා අපි ඔන්න මම ටියුට් එක අයින් කරලා හදාගෙන යනවා. හරිද? හරි. රබර් දණ්ඩක් තියෙනවා. මේ රබර් දණ්ඩේ පල්ලෙහායින් කිලෝග්‍රෑම්
රබර් දණ්ඩක් තියෙනවා. මේ රබර් දණ්ඩේ පල්ලෙහින් මොන කිලෝග්‍රෑම් 2.5ක ස්කන්ධයක් වෙනවා. ඒ හින්දා මෙයාගේ දිග වැඩි වෙනවා සෙන්ටිමීටර 8ක්. හරිද? 2.5 කිලෝග්‍රෑම්. හරිද? එතකොට මේ හේතුව නිසා මෙයාගේ දිග වැඩි වෙලා තියෙනවා කොච්චරද? සෙන්ටිමීටර 8ක්. මොකද සෙන්ටිමීටර 8ක් දිග වැඩි වෙනවා. දැන් අපි ගන්න පළවෙනි සිද්ධිය පළවෙනි ප්‍රශ්නේ දැන්නෙම රබර් දණ්ඩේ ගබඩාවී ඇති විභව ශක්තිය ගණනය කරන්න. හරිද? හරි. එහෙනම් හතරවෙනි එකේ පළවෙනි විභව ශක්තිය ගණනය කරන්න දාන සූත්‍රය EP සමානයි භාගයයි FE. කියනවා භාගයයි F කියන්නේ යොදලා තියෙන බලය කිලෝග්‍රෑම් 2.5ක් කියලා කියන්නේ බලය 25 නිව්ටන්. E කියන්නේ සෙන්ටිමීටර 8යි මීටර කරොත් එහෙම 0.02. හරිද? ඕක සුළු කරලා ගන්න බලන්න කැලලකින් කීයක් එනවද කියලා. කැලලකින් සුළු කරලා ගත්තාම ඕක එනවා නේද ජූල් එකක් එනවනේ. ඔව්. හරිද? ජූල් එකයි. හරිද? හරි. ඔන්න අර රබර් තන්තුවේ තැම්පත් වෙලා තියෙන විභව ශක්තිය. ඊළඟට එම රබර් දණ්ඩේ කිලෝග්‍රෑම් 5ක ස්කන්ධයක් එල්වි නම් විතතිය සෙන්ටිමීටර 20ක් වන බව ගුරුතුමා පවසයි. මෙය සැබෑවක්ද? අන්න ඔයාගේ ගුරුවරයා කියනවා මම නම් නෙමෙයි හිරුවේ. right. මෙතන 2.5 නෙල්ලලා තියෙනවා. ඔය 2.5 වෙනකොට කිලෝග්‍රෑම් 5ක් එල්ලුවොත් එහෙම වැඩි වෙන දිග සෙන්ටිමීටර 20ක් වෙනවලු. අපේ අහනවා මේ ගුරුතුමා කියන කතාව ඇත්තද බොරුද කියලා අහන්නේ. හරිද? හරි ළමයිනි. මේ කතාව වැරදිනේ. මොකක්ද වැරද්ද? හේතුව අපිට කුක් කියලා දීලා තියෙනවා යොදන බලය විතතියට අනුලෝම සමානුපාතිකයි. හරිද? right. ඇත්තටම යොදන බලය විතතියට අනුලෝම සමානුපාතිකයි නෙමෙයි. විතතිය යොදන බලයට අනුලෝම සමානුපාතිකයි. හරිද? මම අර ලියපු විදිහට කිව්වා. එහෙනම් දැන් මේකේ තේරුම මොකද්ද? බලය දෙගුණයක් කරද්දී විතතිය කී ගුණයක් වෙනවද? දෙගුණයක් වෙන්න ඕනේ. එහෙනම් දැන් මෙතන කිලෝග්‍රෑම් 20 කිලෝග්‍රෑම් 2.5ක් කෙල්ලුවාට පස්සේ සෙන්ටිමීටර 8ක් වෙනවා නම් කිලෝග්‍රෑම් 15ක් කෙල්ලද්දී සෙන්ටිමීටර කීයද වෙන්න ඕනේ? 16ක් වෙන්න ඕනේ. 20ක් වෙන විදිහක් නෙමෙයි. හරිනේ? හරි. ඒ නිසා රෝමි ලක්කම් 2 කියලා දාගෙන ලියා ගන්නවා. එම ප්‍රකාශනීය අසත්‍යය. එම ප්‍රකාශනීය අසත්‍යය. එම ප්‍රකාශනීය අසත්‍යය. හරිද? එම ප්‍රකාශනීය අසත්‍යය. හේතුව F අනුලෝම සමානුපාතිකයි E බැවින් F අනුලෝම සමානුපාතිකයි E බැවින් F අනුලෝම සමානුපාතිකයි E බැවින් යොදන බලය දෙගුණයක් වන විට විතතිය දෙගුණයක් විය යුතුයි. යොදන බලය දෙගුණයක් වන විට විතතිය දෙගුණයක් වෙන්නේ. යොදන බලය දෙගුණයක් වෙද්දී විතතියත් දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ විතතිය සෙන්ටිමීටර 16ක් වෙනවා. ඒ නිසා විතතිය සෙන්ටිමීටර 16ක් වෙනවා. හරි. ඊළඟට කියනවා මෙම රබර් දණ්ඩ සෙන්ටිමීටර් 12ක විතතියක් ඇතිවනසේ එල්ලිය යුතු ස්කන්ධය ගණනය කරන්නලු. එවිට ගබඩාවන විභව ශක්තියක් හොයන්නලු. දැන් ළමයිනේ මෙන්න මේ කම්බියේ සෙන්ටිමීටර් 12ක විතතියක් ඇති කරගන්න ඕනේ. මෙන්න මේ කම්බියේ සෙන්ටිමීටර් 12ක විතතියක් ඇති කරගන්න ඕනේ. තේරෙනවද? right. ඒ කියන්නේ මේක දිග ඔන්න දිගින් වැඩි වීම සෙන්ටිමීටර් 12ක් කරගන්න ඕනේ. හරිද? හරි. දිගින් වැඩි වීම සෙන්ටිමීටර් 12ක් කරගන්න ඕනේ. මොකද ලොකු දැන් ලොකු වැඩි වීම. හරිද? මෙන්න සෙන්ටිමීටර් 12ක් කරගන්න ඕනේ. දැන් අපි අහනවා එතනින් සෙන්ටිමීටර් 12ක් කරගන්න නම් මෙතන කොච්චර ස්කන්ධයක් එල්ලන්න ඕනේද? පැහැදිලිද? සෙන්ටිමීටර් 12ක විතතියක් ඇති කරගන්න නම්
කොච්චර ස්කන්ධයක් එල්ලන්න ඕනද? ඔක සරල භාෂාවෙන් ගන්නත් පුළුවන්. තේනද? මොකද්ද? කිලෝ සෙන්ටිමීටර 8ක විතතියක් විතතියක් ඇති කරගන්න 2.5ක් ඕන නම් 12ක ප්‍රමාණයක් ඇති කරගන්න කීයක් ඕනද? සරලව හදන්නත් පුළුවන්. තේනද? හරි නේ? මොනවා කොටස මෙහෙම ගත්තාම මෙහෙම සරලව හදන්න පුළුවන්. හරිද? සෙන්ටිමීටර 8ක විතතියක් ඇති කරන්න කිලෝග්‍රෑම් 2.5ක් ඕන. 5ක් ඕන. එහෙනම් අපෙන් අහන්නේ සෙන්ටිමීටර 12ක් ඇති කරගන්න කොච්චරක් ඕනද? හරිද? එහෙනම් සරල සිද්ධියක් විදිහට හදන්න පුළුවන් මෙහෙම. මොකද්ද? සෙන්ටිමීටර 8කට 2.5ක් නම් 100න් 12කට කොච්චරද? හරිනේ? එතකොට සුළු කරලා ගත්තාම ලැබෙනවා 2.5 වැඩි කිරීම 12 බෙදනවා 8යි. 3.75 කිලෝග්‍රෑම් 3.75 ලැබෙනවා. එහෙමද? right. කොහොම හදන්නත් පුළුවන්. සරල සිද්ධියක් විදිහට කොහොම හදන්නත් පුළුවන්. හරිද? එහෙම නැත්නම් මෙහෙම හදන්නත් පුළුවන්. ඔන්න ඒක හදන්න පුළුවන් දෙවෙනි ක්‍රමය. එහෙමද? right. දෙවෙනි ක්‍රමය. මෙහෙම හදන්නත් පුළුවන්. දෙවෙනි ක්‍රමය. හරිද? right. මෙහෙම හදන්නත් පුළුවන්. කොහොමද? ඉස්සරවම මෙන්න මේ අවස්ථාවට. ඒ කියන්නේ මේ කිලෝග්‍රෑම් 2.5 කියලාපු අවස්ථාව තියෙන්නේ. ඔන්න ඒ කිලෝග්‍රෑම් 2.5 කියලාපු අවස්ථාවට අපි දානවා F සමානයි KE දාලා ඕකේ බල නියතය හොයාගන්න. තේනද? මෙන්න මේ දෙවෙනි අවස්ථාවට F සමානයි KE දාලා බල නියතය හොයාගන්න. ඔන්න ඉස්සරවම බල නියතය හොයාගන්නවා. තේනද? right. බල නියතය K හොයාගන්නවා. හරිද? බල නියතය. බල නියතය සොයමු. හරිද? හරි. එහෙනම් මම දානවා F සමානයි KE. එතන F සමානයි KE දාපුවම අර දෙවෙනි අවස්ථාවට F කියන්නේ කීයද 25 සමානයි K වැඩි කිරීම E කියන්නේ 0.08. එතන K වලා කියනවා ඔන්න 25 බෙදීම 0.08. හරිද? ඇත්තටම අර සිද්ධියම තමයි ඉන්නේ හරිද? 25 බෙදීම 0.08. එතන උත්තරේ එනවා 312.5. 312.5. ඔන්න K වල ආවේ. එහෙනම් K වල ආගෙන 312.5ක් ආවා. හරිද? මගෙත් එකම හදාගන්න නේද? දැන් මොකද කරන්නේ? right. දැන් මොකද කරන්නේ? මෙන්න මේ අවස්ථාවට. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාව තියෙන්නේ. හරිද? right. මේ අවස්ථාවට ආය පාරක් F සමානයි KE දාලා F වල අදිනවා. හරිද? හරිද? right. මේ අවස්ථාවට ආය පාරක් දානවා මොකද්ද? F සමානයි KE. හරිද? right. මේකනේ. හරිද? දැන් F සමානයි KE යොදමු. තුන්වෙනි අවස්ථාවට. එතන F සමානයි KE දාපුවම F සමානයි K වලගෙන් හොයාගත්ත 312.5යි E කියන්නේ ඇතිකල යුතු විතතිය සෙන්ටිමීටර 12යි. 1.2 මීටර. ඒ අනුව ඕක 1.2කින් වැඩි කරපුවම අපිට ලැබෙනවා 375. 375. හරිද? right. අපිට එන උත්තර ටිකක් එහාට මෙහාට වෙනවා වගේ පොඩි අධ්‍යයක් තියෙනවා. 375. හරිද? right. 375. එතකොට දැන් මේ ලැබෙන්නේ නිව්ටන්. මේ ලැබෙන්නේ නිව්ටන්. හරිනේ? ඔය ලැබෙන්නේ නිව්ටන්. ඕක දැන් කිලෝග්‍රෑම් කරනවා හරි. ඕක දැන් කිලෝග්‍රෑම් කරන්නට කීයද? 10න් බෙදෙනවා. එතකොට 37.5ක් වෙනවා. 37.5ක් වෙනවා. හරිද? right. හැබැයි එතන චූටි එරර් එකක් ඇවිල්ලා තියෙනවා කොහේ හරි තැනක. හරිද? right. හරිද? හරි. ඒ සුළු කිරීම බලන්න ආයෙ පාරක්. හරිද? හරි. නැත්නම් එකම උත්තරේ එන්න ඕන එකට. හරිද? හරි. එතකොට ඔන්න ඔය කියන විදිහට අපිට පුළුවන් එකේ සෙන්ටිමීටර් 12ක් ඇති වෙද්දී නැත්නම් සෙන්ටිමීටර් 12ක් ඇති කරන්න ඕමනා විතතිය
කීයද කියලා හොයන්න පුළුවන්. නැත්නම් බලය කීයද කියලා හොයන්න පුළුවන්. හරිද? හරි ඊළඟට ඒ අවසානයේ කියනවා රබර් දණ්ඩ නිව්ටන් 800ක බලයකින් අදින්න ලැබුව විට විභව ශක්තිය කොච්චරද? හරි. එහෙනම් දැන් මේ රබර් දණ්ඩ නිව්ටන් 800ක බලයකින් අදිනවා නේද? හරිද? right. අපි හිතන්නකෝ මේ තියෙන රබර් දණ්ඩ නිව්ටන් 800ක බලයකින් අදිනවා කියලා. මේක රබර් දණ්ඩ නිව්ටන් 800ක බලයකින් අදිනවා. හරිද? නිව්ටන් 800ක බලයකින් අදිනවා. නිව්ටන් 800ක බලයකින් අදපුවාම අපෙන් අහන්නේ දැන් විභව ශක්තිය කීයද කියලා. එහෙනම් දැන් අපිට 800කින් ඇද්දාම ඇදෙන ප්‍රමාණය දීලා නැහැ. ඒ නිසා අපි එකවරම ඒකට දාමු. දැන් අර දුන්නියතේ හොයාගත්තනේ මෙතන. මෙතන දුන්නියතේ හොයාගත්තා 312.5යි කියලා. ඒ නිසා අපි මේකට දානවා කෙලින්ම F සමානයි KE දාලා E වලගේ හොයාගෙන යමු. එතකොට E වලගේ හොයාගෙන අපි ආදේශ කරමු. F කියන්නේ 800යි K වලගේ 312.5යි 312.5 වැඩි කිරීම හරි. ඒ අනුව E වලගේ යනවා වැඩි වෙන දිග යනවා 2.56 මීටර. හරිද? 2.56 මීටර. හරිද? හරි. ඔන්න E වලගේ ආවා 2.56 මීටර කියලා. ඒ අනුව අපිට දැන් පුළුවන් potential energy සමානයි භාගයයි KE දාන්න පුළුවන්. K නේ sorry FE දාන්න පුළුවන්. හරිද? භාගයයි F කියන්නේ 800 E කියන්නේ 2.56. හරිද? හරි. සුළු කරලා ගන්න උත්තරේ. එක්දාස් 24ක්. හරිද? හරි. ඔන්න විභව ශක්තිය අපිට ලැබෙනවා 1024ක් ලැබෙනවා. හරිද? විභව ශක්තිය 1024ක්. හරි. එහෙනම් ඔතන ඉවර කරනවා හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ වගේම අද දවසෙත් ඔතන ඉවර කරනවා. අර කලින් ගානේ සුළු කිරීම බලන්න අපිට බහිර දැනක් පොතනද පොඩක් මාරුවනේ දෙන්නද. හරි. එතකොට ඕගොල්ලෝ මේ විදිහට හදන්න පුළුවන්. ගෙදර ඉඳලා 5 වෙනි ගානයි, 6 වෙනි ගානයි, 7 වෙනි ගානයි හදන්න ඕනේ. හරිද? හරි. එහෙනම් අපි අද ඉවර කරනවා. අපි තවත් දවසක හම්බ වෙන මේ දවසම කවද්ද කියන එක කියන්න. හරිද? හරි. දැන් ඔයාලට අහන්න පුළුවන් මොනවද ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් දාන්න පුළුවන්. හරිද? තව විනාඩියක් විතර වගේ දෙන්න. හරි. thank you කියලා කියනවා. right. හරි. එහෙනම් අපි ඉවර කරමුනේ. හරිද? right. එහෙනම් අපි ඉවර කරනවා. හරි. ඊළඟ දවසේ අපි හම්බ වෙනවා. හරි. අයබන් කොට